හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි සුබ සන්දෑවක්. අපි අද දවසේ දේශනය ආරම්භ කරමු. තෙරුවන් සරණයි සර් සුබ සන්දෑවක් වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි නෝදෙනිමස්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි අපේසි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. හොඳයි. එහෙමනම් සස්මිත ආයතනයේ ජ්‍යොතිෂය කියන වටිනා ශාස්ත්‍රය වටිනා විෂය ලෝකයට දායාද කරන ආයතනයක් විදියට අද දවසේ 10 වෙනි මූලික ජ්‍යොතිෂ කණ්ඩායම ආරම්භ කරන වෙලාවේ මම පළමුවෙන්ම අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න මහා සංඝරත්නය ගෞරව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම අද දවසේ මේ ස්ථානයට සම්බන්ධ නොවුණත් මගේ ජීවිතේ පුරාවට මට අකුරු කර වූ අකුරු කියා දුන් මේ ශාස්ත්‍රය මාහට දායාද කළ සියලු තැන්හි මාව ආරක්ෂා කර ගනිමින් නිවැරදි දැනුමක් දැයට දායාද කරන්නට මට ශක්තියක් ධෛර්යයක් ලබා දුන් මගේ සියලුම ගුරු මව්වරු ගුරු පියවරු හදවතින්ම අද දවසේ මතක් කර සිටිනවා. ඒ වගේම මගේ ආරාධනෙන් අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න සියලුම ගෞරවනීය මහත්ම මහත්මීන් සියලු දෙනාම අද දවසේ පිළිගන්නවා. ඒ වගේම මං ගැන හෝ සස්මිත ආයතනය ගැන හෝ ජ්‍යොතිෂය ගැන හෝ කිසිදු දැනුමක් හෝ මූලික අවබෝධයක් නොමැතිව අද දවසේ මගෙත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්න සස්මිත ආයතනයට නවකයන් විදිහට සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනා ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම තමයි සස්මිත ආයතනයේ දැනට ඉගෙනුම ලබන කණ්ඩායම් මේ 10 වෙනි කණ්ඩායම. එතකොට කණ්ඩායම් 5ක් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඒ වගේම දැනට 6 වෙනි කණ්ඩායම, 7 වෙනි කණ්ඩායම, 8 9 කියන කණ්ඩායම් 4 දැනට තවමත් ඉගෙනුම් ලබනවා. ඒ කණ්ඩායම් වල සිසුන් සම්බන්ධ වෙලා ඉන්නවා. හැමදාමත් හැමතැනකම මාව හඳුනගත්තු දවසේ ඉඳලා මාව තනි නොකර බලා ගන්න ආදරණීය ගෞරවනීය මහත්ම මහත්මීන් රැසක් මගේ පිනට හම්බෙලා ඉන්නවා. ඒ හැමදෙනාම අද දවසෙත් සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ හැමදෙනාමත් මම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ මේ කටයුත්ත සඳහා මේ කරන්නා වූ මහඟු පුණ්‍ය කර්මය සඳහා මට සහයෝගය දක්වන නිරන්තරයෙන් මාව දිරිමත් කරමින් සියලු තැන්හි මගේ ආරක්ෂාව සලසමින් සියලු තැන්හි මට අවවාද අනුශාසනා ලබා දෙමින් මාව දිරිමත් කරන මේ කටයුත්ත සාර්ථකව කරගන්න මට හයියක් ශක්තියක් වෙන ආදරණීය මහත්ම මහත්මීන් වගේම අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නවා. තිර පිටිපස්සේ ඉඳගෙන කණ්ඩායම් ගණනාවක සියලු කටයුතු අඩුවක් නැතුව තමන්ගේ කාලය ශ්‍රමය පවා වැය කරමින් බොහෝ සෙයින් මට දායකත්වයේ දෙමින් මේ ආයතනය වගේම ආයතනයේ ඉගෙන ගන්න සියලු දෙනාගේ දියුණුව සාර්ථකත්වය අපේක්ෂා කරන පිරිසක් ඉන්නවා තිරය පිටිපස්සේ. ආදරණීය පුබුදු මහත්මයා, ඒ වගේම නිරෝෂා නිල්මෙනී ආදරණීය මහත්මිය, ඒ සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඉතින් මම මුලින්ම මතක් කරන්න ඕනේ, ඔයාලා දන්නවා 10 වෙනි කණ්ඩායමට අදාළව අපි විශේෂ සමූහයක් සූදානම් කරලා
ඒ සමූහයට තමයි අපි හැමදෙනෙක්ම එකතු පාදා උනේ. එතකොට ඒ සමූහයේ අපි දකිනවා 200කට අධික පිරිසක් ඒ සමූහයේ රැස් වෙලා ඉන්නවා. හැම ආරම්භක දේශනයකදීම කණ්ඩායමකම අපිත් එක්ක ඒ වගේ පිරිසක් සම්බන්ධ වෙනවා. හැබැයි ඒ සියලු දෙනාම පන්තියට සම්බන්ධ වෙන අය නෙවෙයි. මොකද වර්තමානයේ සස්මිත ආයතනය කියන්නේ බොහෝමයක් ගුරුවරුන්ට අභියෝගයක් වෙලා තියෙන ආයතනයක්. විවිධාකාර සිදුවීම් අපි පන්තිවල ඉගෙන ගන්න අය දන්නවා ප්‍රසිද්ධියේම සිද්ධ වෙනවා. එතකොට එවන් වූ අරමුණු සඳහා සම්බන්ධ වෙච්ච ගොඩක් අය ඉන්නවා. ලින්ක් එක දැම්මට පස්සේ ගෲප් එකෙන් අය වෙච්ච අය ඉන්නවා. විවිධ අරමුණු ඒ ඉන්න නම්බර් ටික ගන්න සම්බන්ධ වෙච්ච අය ඉන්නවා. වෙනත් පන්ති වලින් සම්බන්ධ වෙලා සාර්ථකත්වයේ බලන්න සම්බන්ධ වුණු අය ඉන්නවා. ඒ වගේම යම් යම් කරුණු මේ පිළිවෙල ආකාරය ලබා ගන්න සම්බන්ධ වුණු අය ඉන්නවා. එවැනි වූ විවිධ අරමුණු සඳහා සම්බන්ධ වෙච්ච අය තමයි ගොඩක් ඉන්නේ. ඉතින් ඒ හැම දෙනාමත් මම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. මම හිතන්නේ තව ඉදිරියේදී සම්බන්ධ වේවි. එතකොට එවන් වූ පිරිසක් අතරේ අද දවසේ සම්බන්ධ වෙන පිරිස සීමිත පිරිසක් වෙනවා. ඒ වගේම අපි මේ 10 වෙනි කණ්ඩායමට අදාළව මේ ශාස්ත්‍රයේ ආරම්භක මාසය නොමිලේ තමයි කරන්නේ. ඒ නොමිලේ මාසයට සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. අද දවසේ සම්බන්ධ වෙන පිරිසෙන් බොහෝ දෙනෙක් ඊළඟ දවසට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පළවෙනි මාසයට සම්බන්ධ වෙන පිරිසෙන් දෙවෙනි මාසයේ ඉඳලා මේ ශාස්ත්‍රය සාර්ථකව ඉගෙන ගන්න සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා සුළු පිරිසක් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ වාසනාව ශක්තිය උරුම වෙච්ච අය තමයි ඉතුරු වෙන්නේ. ඒක නිසා සමහර අය මගෙන් ඇහුවා මෙච්චර පිරිසක් ඉද්දී කොහොමද මේ දේශනය කරන්නේ, ඉගැන්වීම් කටයුතු කරන්න කියලා. ඇත්තටම මෙහෙම ගොඩක් එකතු කරගෙන මේ කටයුත්ත කරන්න බෑ. ඒක නිසා පිරිස කොපමණ හිටියත් මේකට සම්බන්ධ වෙන්නේ සුළු පිරිසක් විතරයි. ඉතින් ඒ අයත් එක්ක තමයි අපි මේ ගමන යන්නේ. මට මතක හැටියට 9 වෙනි කණ්ඩායමේ 7 වෙනි කණ්ඩායමේ සාමාන්‍යයෙන් 45ක් 9 වෙනි කණ්ඩායමේ 50 ගාණක් වගේ තමයි හිටියේ. ඒ වගේ පිරිසක් තමයි අපිට එකතු වෙන්නේ. මේ කණ්ඩායමේ එච්චර ඉදීද කියලා මම කියන්නේ. ඉතින් මම ඒක කිව්වේ සමහර අය ගොඩක් පිරිස එකතු වුණාම අසාර්ථක බවක් ඇති වෙනවා කියන චේතනාවකින් ඉන්න නිසා ඒ මතක් කිරීම කරේ. එතකොට සස්මිත ආයතනය ගැන මම මුලින්ම හැඳින්වීමක් කරනවා. මොකද ගොඩක් අය කාර්ය බහුලව තමයි අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක නිසා ආයතනය ගැන සහ පන්තිය පැවැත්වෙන ආකාරය ගැන මේ ඉන්න කිසිම කෙනෙක් තාම දැනුවත් වෙලා නැහැ. ඒ දැනුවත් කිරීම මම මුලින්ම සිද්ධ කරනවා. එතකොට Tamanට මේ කාලය වටින නිසා පන්තියේ රැඳෙනවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන්. හැබැයි මම විශේෂ ආරාධනයක් කරනවා පන්තියට ඉදිරියට සම්බන්ධ නොවුනත් අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න ජ්‍යොතිෂය කියන මහා සාගරය වගේ මේ විෂය තුල අපේ අන්තර්ගත වෙලා තියෙන අභ්‍යන්තර තේරුම මේකේ හරය අවබෝධ කරගන්න ඔයාලට හැකියාවක් ලැබෙනවා අද දවසේ මේ දේශනය හරහා. එතකොට අපි ඉගෙන ගන්න ශාස්ත්‍රය මොකක්ද, මේකෙන් මොකක්ද කරන්න පුළුවන්, මේකේ වටිනාකම මොකක්ද, ඇයි අපි මෙච්චර දැන් අද ගුරුවරු ගොඩාක් ඉන්නවා. මේ හැමෝම ගාව ගොඩාක් සිසුන් ඉන්නවා. එතකොට ඇයි මේකට මේ තරම් ලැබියාවක් දක්වන්නේ? එතකොට මේකේ සාර්ථකත්වය කොහොමද? මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න වලට අපි අද දවසේ පැහැදිලි පිළිතුරු ලබා දෙනවා අද දේශනය තුලින්. එතකොට මම ඊට ආඩම්බරයෙන් කියනවා සස්මිත ජ්‍යොතිෂ පර්යේෂණ ආයතනය කියලා කියන්නේ ලංකාවේ ඔන්ලයින් හරහා දේශන ආරම්භ කරපු පළවෙනි ආයතනය. මම නැවත මතක් කරනවා සස්මිත ආයතනය තුල යම් කිසි ප්‍රකාශයක් සිද්ධ කරනවා නම් ඒක විනිවිද භාවයකින් යුක්තව තමයි ප්‍රකාශ කරන්නේ. කිසිම හැංගි හොරා කිසිම දෙයක් කියන්නේ නැහැ. එතකොට සස්මිත ආයතනය 2022 වර්ෂයේ ආරම්භ වෙනකොට ලංකාවේ කිසිම ගුරුවරයෙක් ඔන්ලයින් හරහා දේශන ආරම්භ කරලා තිබුණේ නැහැ. අපි දේශන ආරම්භ කරේ Facebook මාධ්‍ය හරහා තමයි දැන්වීම ප්‍රචාරය කරේ. ඔයාලට ඕනනම් බලන්න පුළුවන් පරීක්ෂා කරලා 2020 දෙසැම්බර් මාසයට කලින් කවුරු හරි මේ මූලික ජ්‍යොතිෂය ඔන්ලයින් හරහා ඉගෙනීම් ආරම්භ කරලා තියෙනවද? එහෙම දැන්වීමක් හරි දාලා
තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒ සස්මිත ආයතනය තමයි ඉස්සරළම ඒ දේ කරේ. ඊට පස්සේ අද වෙනකොට ගුරුවරු රාශියක් ඒ කටයුත්ත සිද්ධ කරගෙන යනවා. සමහර ගුරුවරු අතරමඟ නැවතිලා තියෙනවා. ඒ වගේ අභියෝග එක මේ යන ගමනක් මේක හරි ලේසියෙන් යන ගමනක් නෙවෙයි. අපිට විවිධාකාර බාධක තියෙනවා. ඒවා ජයගෙන තමයි අපි මේ ගමන යන්නේ. එතකොට සස්මිත ආයතනයේදී සෑම දේශනයකම මම විශේෂයෙන් දැනුවත් කරන කරුණු කාරණා තමයි අද දවසේ දැනුවත් කරන්නේ. එතකොට අපි සස්මිත කියන්නේ මුල අමතක කරන්න හොඳ නෑ. ඒක නිසා මම මුලින්ම මතක් කරනවා සස්මිත ආයතනය බිහි වෙන්න හේතු පාදක වෙච්ච ගෞරවනීය මහත්මයෙක් ඉන්නවා. එතුමා පාදුක්කේ ජගත් මහත්තයා. එතුමාට පින්සිදු වෙන්න අද මේ ශාස්ත්‍රය ලංකාව පුරා බොහෝ පිරිසක් නිවැරදිව ඉගෙන ගන්නවා, නිවැරදිව භාවිතා කරනවා. එතකොට එතුමාගේ බලවත් ඉල්ලීම පිට තමයි මේ ආයතනය ආරම්භ වෙන්නේ. කොරෝනා වරුද එක්ක රට විශාල ආഘාතයකට වැටිලා තියද්දී ජ්‍යොතිෂ පන්ති කරපු ගුරුවරු හිටියා. මගේ ආදරණීය ගුරුතුමා ජ්‍යොතිෂ පන්ති කරා. ඒ සියලු දෙනාටම ඒ කටයුතු නවත්තන්න සිද්ධ වුණා. ඒ වකවානුවක තමයි මේ ආයතනය ආරම්භ වෙන්නේ. ඒ ආරම්භ වෙන්නේ ජගත් මහත්තයාට පින්සිදු වෙන්න. එතුමාගේ පෙරැත්තය නිසා තමයි ඒ කටයුත්ත ආරම්භ වෙන්නේ. එහෙමනම් මේ ආයතනය හරහා යම් කෙනෙක් යම් කිසි දැනුමක් ලබා ගන්නවද ඒ හරහා ජනිත වෙන පින් කුසල් එතුමාට සංස්කාර ගමන සැපවත් කරගන්න, නිවැරදි ගුරුවරුන් හිමි වෙන්න, නිවැරදි දැනුම හිමි වෙන්න, නියම ඥානාලෝකය ලබා ගන්න එතුමාට ඒක මහඟු පිනක් වෙනවා. ඒ විදිහට ආරම්භ වෙච්ච සස්මිත ආයතනය ඔන්ලයින් හරහා විකාශනය කෙරුණේ කුරුණෑගල වාරියපොළ බමුණා කොටුව කියන ගමේ ඉඳන් තමයි විකාශනය වෙන්නේ. එතකොට අද වෙනකොට රජයේ ජ්‍යොතිෂයේ ඉගැන්වීම් කරන ආයතනයක් විදිහට බමුණා කොටුව ප්‍රදේශයේදී රජයේ ලියාපදිංචි ආයතනයක් විදිහට තමයි මේ කටයුතු සිද්ධ කරගෙන යන්නේ. එතකොට ආයතනයේ මූලික පාඨමාලාවේ සියලුම කරුණු මම තමයි මෙහෙවන්නේ, මම තමයි උගන්වන්නේ. වෙනත් ගුරුවරු සම්බන්ධ කරන්නේ නැහැ. මගේ නම ප්‍රදීප් දේවප්‍රිය. මගේ ආයතනයේ සස්මිත ජ්‍යොතිෂ ආයතනය. හැමෝම මට සස්මිත කියන නමින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඒක නිසා සමහරු මගේ නමවත් දන්නේ නැහැ. එයාලට මගේ නමවත් වැඩක් නැහැ. ගන්නන ශාස්ත්‍රයේ නිවැරදිතාවය මත. එතකොට මම කිව්වා මම උගන්වන හැමදේම විනිවිදභාවයකින් යුක්තව කරන්නේ. තව සුළු මොහොතකින් අපේ අලුතෙන් සම්බන්ධ වෙච්ච ආදරණීය මහත්මීන්ට මේ ආයතනයේ ඉගෙනුම ලබන සිසුන්ගේ අදහස් දැනගන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ කිසිම කෙනෙක්ට මම කියලා නෑ මෙහෙම කියන්න මෙහෙම කරන්න කියලා. ඒ අයගේ හදවතින් නැගෙන හැඟීම තමයි එතනදී කියන්නේ. මොකද මම එහෙම දෙයක් එයාලට කිව්වොත් ඒගොල්ලොත් මට අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් එක්කෙනෙක් හැරුණකොට අනිත් සියලුම දෙනා මේ ආකාරයටම දේශන තුලින් පන්ති තුලින් හඳුනාගත්තු අය පමණයි මෙතන ඉන්නේ. වෙන කිසිම කෙනෙක් නැහැ. එතකොට වෙන පෞද්ගලිකව මගේ දන්න අඳුරන කවුරුත්ම නැහැ. එතකොට ඒ අයගේ වචනයක් එනවා නම් ඒ අය මාව හඳුනාගත්තේ මේ වගේම පන්ති වලට සම්බන්ධ වෙලා තමයි. එතකොට කිහිප දෙනෙක් ඉන්නවා හැම සෑම පන්තියකම ආරම්භක දේශනවලට විතරක් සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවා. නොමිලේ දේශනවලට සම්බන්ධ වෙන පිරිස විතරක් ඉන්නවා. ඒ අයත් මාව තනි නොකර හැමදාමත් මෙවන් වූ අවස්ථාවල මගේ ළඟ ඉන්නවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕනේ මම ලංකාවේ අංක 1 ජ්‍යොතිෂ ගුරුවරයෙක් නෙවෙයි. අංක 1 ජ්‍යොතිෂ ගුරුවරයෙක් නෙවෙයි. මම ජ්‍යොතිෂයේ ඉගෙන ගන්න තාමත් ජ්‍යොතිෂයේ ශිෂ්‍යයෙක් විතරයි. ඔයාලා අපි අතරේ ඉගෙන ගන්න ජ්‍යොතිෂය ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විතරයි. මම නොදන්න දේ මේ විෂය තුල බොහෝමයක් තියෙනවා. බොහෝ දේ වැඩි. නමුත් මේ පාඨමාලාවට අන්තර්ගත විෂය කරුණු සම්බන්ධව නිවැරදි දැනුම ලබා දෙන්න මට හැකියාව තියෙනවා. කිසිම කෙනෙක් මේ පන්තියට සම්බන්ධ වෙච්ච අය හැකියාවකින් තොරව
එළියට යන්නේ නැහැ. මම දෙන උපදෙස් අනුව කටයුතු කළොත් මට සාක්ෂි ඔප්පු කරන්න පුළුවන් හැම කණ්ඩායමකම කිසිම දෙයක් නොදැන මගේ ගාවට ආපු බොහෝ දෙනෙක් මගේ පන්තිය ඉවර වෙන්නේ කාර්යාලයක් දාලාමයි. කාර්යාලයක් දාලම තමයි මේක මම කියන්නේ හරි ආඩම්බරෙන් සාක්ෂි එක්කලා. එතකොට මේ මීට අවුරුදු 15කට 20කට වගේ කලින් තමයි මම ජ්‍යොතිෂයට අත්පොත් තියන්නේ. මගේ පළවෙනි මුල් ගුරුතුමා ආදරණීය රංජිත් ඕපාත ගුරුතුමාගෙන් තමයි මම ජ්‍යොතිෂ විෂය ඉගෙන ගන්නේ, අකුරු කරන්නේ. එතකොට පළවෙනි අත්පොත් ලැබීම සිද්ධ කළේ ඒ ගෞරවනීය මහත්මයාගෙන්. ඊට පස්සේ ගුරුවරු කිහිප දෙනෙක් යටතේ මූලිකව ප්‍රධාන වශයෙන් ගුරුවරු 4-5 දෙනෙක් යටතේ මම ජ්‍යොතිෂය ඉගෙන ගන්නවා. ඒ ඉගෙනගෙන තමයි මම මේ කටයුත්තට පෙළඹෙන්නේ. එතකොට රංජිත් සර්ගෙන් ඉගෙන ගන්න කාලේ ඉඳලම මට හීනයක් තිබ්බා මේ ශාස්ත්‍රය තුලින් කේන්දර බලලා නැකත් හදලා අනිත් අයට සේවයක් කරනවට වඩා මේ ශාස්ත්‍රය අනිත් අයට දායාද කරනවා කියන හැඟීම මගේ තිබ්බා. ඒක නිසා මම එදා ඉඳලම මේක උගන්වන්න ඕන පරිසරය, උගන්වන්න ඕන දැනුම මම එකතු කරගත්තා. ඒකට මම පුරු වුණා. ඉතින් මම හිතනවා ඒ තැන යම්කිසි චූටි හරි සාර්ථකත්වයක් මම ළඟ තියෙනවා කියලා මම හිතනවා. එතකොට මම අද වෙනකොට ඒ කටයුත්ත මේ විදියට කරගෙන යනවා. එතකොට ගොඩක් අය අපිත් එක්ක සම්බන්ධ වෙනවා. කැලණි කැම්පස් එකේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ එතකොට ලංකාවේ පිළිගත් වූ ගුරුවරුන් යටතේ ජ්‍යොතිෂ පාඨමාලා හදාරපු අවසන් කරපු අය අද දවසේ ඒ වගේම කලින් පන්තිවල සස්මිත ජ්‍යොතිෂ ආයතනයේ ඔවුන්ගේ පන්නරය ලබා ගන්න තත්වයට මේ ආයතනය පත් වෙලා තියෙනවා. හැබැයි මතක් කරන්න ඕනේ සස්මිත ආයතනය අර මාස 3 මාස 6 අවුරුද්දේ කෙටි කාලීන පාඨමාලා හසුරවන ආයතනයක් නෙවෙයි. ඒකට හේතුව තමයි ආයතනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ එක පාඨමාලාවක් අවසන් කරලා සහතික ලාභීන් ටිකක් එළියට දාන්න නෙවෙයි. සහතික ලාභීන් ටිකක් එළියට දාන්න නෙවෙයි. නැවත කිසිදු ගුරුවරයෙක් ළඟට මේ ආයතයෙන් ඉගෙන ගන්න කරුණු ඉගෙන ගන්න එළියට යන්නේ නැති හැකියාවක් සහිත දෙයක් කරන්න පුළුවන් තත්ත්වයේ කෙනෙක් එළියට දාන එක තමයි සස්මිත ආයතනයේ උත්සාහය වෙන්නේ. මේ කියන හැම එකක්ම මම කියන්නේ ආයතනය දැනට ඉගෙන ගන්න ළමයි ඉස්සරහා තියාගෙන. ඒගොල්ලන්ට මම බොරු කිව්වොත් ඒගොල්ලෝ මගේ පන්ති වලින් අයින් වෙයි. මම කියන දේ තමයි මුලින්ම කියන දේ තමයි මගේ පිළිවෙලට මම කියන උපදේශ අනුව ගියොත් පන්තියේ අවසාන වෙන්න කලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නවා. ඉතින් ඒ පන්ති ඉගෙනගෙන අවසන් කරපු අයගේ තත්ත්වය දිහා බලපුවම සාර්ථකත්වය බලන්න පුළුවන්. හැම ගුරුවරයෙක්ම පළවෙනි දවසේ තමන්ගේ ආයතනය, තමන්ගේ දේශනවලදී තමන්ගේ පන්තිය පිළිබඳ මහ උචාරුවට කතා කරනවා. මමත් ඒ විදිහටම අද කතා කරනවා. හැබැයි ඒකේ ඇත්ත නැත්ත දකින්න පුළුවන් වෙන්නේ ඒකේ ප්‍රතිඵල නෙලා ගන්න අය තුලින්ම විතරයි. මම හොඳයි කිව්වට මගෙන් එළියට යන අයට සාර්ථකත්වයක් නැත්තම් මගේ ඇති හොඳක් නැහැ. ආයතනය හෝ වේවා ගුරුවරයෙක් වශයෙන් මගේ වේවා යම් සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකට හේතුව වෙන්නේ මගෙන් එළියට යන ශිෂ්‍යයාගේ සාර්ථකත්වය යහපත් නම් විතරමයි. එතකොට එහෙනම් දැනට ඉගෙන ගන්න අයගේ தත්වය අනුව තමයි අපි බලන්න ඕනේ සස්මිත ආයතනයේ මේ ශාස්ත්‍රයේ ඉගෙනීම් කොයිතරම් දුරට සාර්ථකව කරනවද කියලා. ඉතින් අපි මේ විදිහට පාඨමාලා අවසන් කරපු අයගේ සහ දැනට ඉගෙන ගන්න අයට අදහස් කීපයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙනවා. මම නම් කරලා නැහැ මෙච්චරයි අච්චරයි කියලා. එක්කෙනෙක් වෙන්නත් පුළුවන්, දෙන්නෙක් වෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන් නේ. එතකොට ඒ කොහොම වුණත් අපි හැමදේම බාර ගන්නවා. ඉතින් මොකද මම කලින් සූදානම් කරලා නැහැ කවුරු. ජ්‍යොතිෂයට යොමු වීම කියලා කියන්නේ සංසාර පුරුද්දකට වෙන දෙයක්. තමන්ට ගැළපෙන ගුරුවරයා ලැබෙන්න, ගුරුවරයාට නිවැරදිව නිසි ගෝලයක් ලැබෙන්නත් සසර පුරුද්දක් පිනක් තියෙන්න ඕන. මම නම් පින්කාරයි. මට නිවැරදිව ගැළපෙන සිසුන් පිරිසක් මට ලැබිලා ඉන්නවා. පුදුමාකාර වටිනාකම් තියෙන, පුදුමාකාර දැනුම් සම්භාරයක් තියෙන, පුදුමාකාර ආධ්‍යාත්මික ශක්තියෙන් තියෙන, පුදුමාකාර ආදර්ශමත් පිරිසක්
මට මේ වෙනකන් ලැබිලා තියෙනවා. මේ පන්තියනොත් මට එවන් වූ පිරිසක් ලැබේවි කියලා මම හිතනවා. විදුහල්පතිවරු, අපේ ලෝයර්ස්වරු, එතකොට උපදේශකවරු, කතිකාචාර්යවරු, ડોක්ටර්ස්ලා, සමාජයේ සියලුම ඉහළ පැලැන්තියේ අය මට හඳුනා ගන්න, මට ගෞරවය ලබන්න අවස්ථාව ලැබුණේ මේ ශාස්ත්‍රය හරහා, මම දෙන දැනුම තුල තියෙන සාර්ථකත්වය හරහා. ඉතින් අපිට වාසනාවන්ත දරුවන්, එහෙම නැත්නම් ඒ දරුවන්ට වාසනාවන්ත දෙමව්පියන් ලැබෙන්නේ සංසාරගත පුරුද්දකට, පිනකට, කුසලයකට. ඒහා සමාන මට දෙමව්පියන් ලෙස සලකන ආදරණීය ගෞරවනීය මහත්මීන් පිරිසක් අද මට හම්බෙලා ඉන්නවා. අලුත් අවුරුද්දට ඒ අයගේ පවුලේ ඒ අයගේ ලෙයින් උපන් දරුවන්ට ඇඳුමක් අරන් දෙන්න කලින් මෙන්න මේකෙන් ඇඳුමක් ගන්න සර් කියලා මට මුදල් එවන්න තරම් වාසනාවන්ත පුද්ගලයෙක් වෙලා තියෙනවා, ගෞරවනීය පුද්ගලයෙක් වෙලා තියෙනවා. ඒ මගේ වෙන කිසිම රහසක් නිසා නෙවෙයි, මම දෙන දැනුමේ තියෙන සාර්ථකත්වය නිසා. ඒ අයට මුදල් වැඩි වෙලත් නෙවෙයි. ඉතින් ඒක නිසා මෙන්න මේ ආයතනය පිළිබඳ මම අර සාමාන්‍ය විදිහටම මම හඳුන්වලා දෙන්න ඕනනේ මං හොඳයි කියලා. ඒක නිසා මං ඒ ටික කරා. එතකොට ආයතනයේ ඉගැන්වීම් සඳහා සස්මිත කවුරුත්ම බලෙන් සම්බන්ධ කරගන්නේ නැහැ. කිසිම කෙනෙක් බලෙන් සම්බන්ධ කරගන්නේ නැහැ. අඬ ගහලා අනේ මගේ පන්තියට එන්න, අපි හොඳට උගන්වනවා, මේකට එන්න, අඩුවෙන් උගන්වන්න, එහෙම කියන්නේ කවදාවත්. එහෙම උගන්වන්න පුළුවන් විෂයක් නෙවෙයි මේක. සමහර අය මට දුරකථන ඇමතුම් දෙනකොට මම ඒව ගණන් ගත්තේවත් නැහැ. මොකද මට වචනෙන් දෙකෙන් තේරෙනවා ඒ අය එන්නේ ඉගෙන ගන්න නෙවෙයි. එතකොට හැම කෙනෙක්ටම කියපු දේ තමයි පළවෙනි දවසේ සම්බන්ධ වෙන්න සියලු විස්තර දැනුවත් කරනවා. මාසයක් ඔයාලට මේක අධ්‍යයනය කරන්න ගුරුවරයා හොඳයිද? විෂය ඉගෙන ගන්න පුළුවන්ද? මේක වටින විෂයක්ද? අපිට අවශ්‍ය දෙයක්ද? මේ ආකාරයේ ප්‍රශ්න ගොඩකට උත්තර මේ මාසය ඇතුළත ඔයාලට ලැබෙනවා. ඒ ලැබුණට පස්සේ දෙවෙනි මාසයේ ඉඳලා අවබෝධයකින් ගමන යන්න හැකියාව තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් මේ පාඨමාලාව ජන්මපත්‍රයක් සෑදීම, පලාපල කතනය, සියලුම නැකත් සෑදීම, විවාහ ගැලපීම, පොරොන්දම් ගැලපීම, විවාහ ගැලපීම සහ පොරොන්දම් ගැලපීම කියන්නේ දෙකක්. පොරොන්දම් ගැලපන අය 80ක් 90ක් ගැලපෙච්ච අය විවාහ ගැලපීම පරීක්ෂා නොකළොත් ඒ අයගේ විවාහය දෙකඩ වෙනවා. ගොඩාක් තැන්වල අද නොකරන දෙයක් තමයි මේ විවාහ ගැලපීම. හැබැයි පොරොන්දම් ගලපන්න හැම කෙනෙක්ටම පුළුවන්. පොරොන්දම් තුලින් විතරක් සාර්ථක විවාහ ජීවිතයක් ගැන අපිට තීරණය කරන්න බෑ. එතකොට ඒ වගේම තමයි පොරොන්දම් තුලින් හෝ වේවා යම්කිසි විදිහකට අපි අසුබයි මේක කියලා කියනවා නම් දෙන්නෙක්ට අපි කියන්න ඕනේ මොනවද අසුබ, මොනවද අත් වෙන ඉරණම, මොකක්ද අසුබ වෙන්න හේතුව. ඒ වගේම මේකෙ මෙච්චරක් සුබයි කියලා කියනවා නම් අපි යාලට කියන්න ඕනේ මෙන්න මේ ආකාරයට තමයි මේ දෙන්න ජීවත් වෙන්නේ, මෙවැනි සුබ තත්ත්වයන් මේ දෙන්න අත්විඳිනවා, මෙවැනි සාර්ථකත්වයකට යනවා කියලා. එතකොට මේ කියන කරුණු කෙටියෙන් මම කිව්වට ඉතා පුළුල් විදියට අපි උගන්වනවා. ඒ වගේම මල්වර පලාපල උගන්වනවා. මේ විෂය මාලාවේ ඒ කරුණු තියෙනවා. මල්වර පලාපල කිව්වහම දරුවා මල්වර උණු මොහොත අරගෙන අපි ඒ දරුවා ඒ මොහොතේ ඇඳගෙන හිටපු ඇඳුමේ පාට, එතකොට ගෙදර හිටපු අය එළියේ ගෙදරද හිටියේ පිටද හිටියේ මොනවද කර හිටියේ, අන්න ඒ වගේ විශාල කරුණු සම්භාරයක් අපි මේ මල්වරය අහන්න එන අයට දැනුවත් කරන්න පුළුවන් ආකාරයට තමයි අපි මේ දැනුම ලබා දෙන්නේ. ඒ වගේම තමයි ජ්‍යොතිර් විද්‍යාව තමයි අපි මේ උගන්වන්නේ. ජ්‍යොතිර් විද්‍යාව තුළ ජ්‍යොතිෂ වේදියෙක් දැනගත යුතු වාස්තු විද්‍යා කරුණු කොටසක් තියෙනවා. අන්න ඒ ජ්‍යොතිර්වේදියා දැනගත යුතු වාස්තු විද්‍යා කරුණු අපි මේ පාඨමාලාව තුළ උගන්වනවා. ඒ කියන්නේ ඉඩමක පාද බෙදෙන ආකාරය, නිවසක අතිවාරම වර්ග කරන ආකාරය, ගෙදර ගෙහිමියාට අවශ්‍ය පරිදි සුබ දිගපළලක් යොදාගෙන අතිවාරම සකස් කරන ආකාරය, අතිවාරමේ කාමර බෙදනකොට බලපාන වාස්තු විද්‍යා ප්‍රධාන වාස්තු විද්‍යා දෝෂ. එතකොට අන්න ඒ වගේ
අත්‍යවශ්‍ය කරුණු කාරණා වාස්තු විද්‍යා පාඩමේදී මේ පාඨමාලාවට ඇතුළත්ව තියෙනවා. ඒක සම්පූර්ණ වාස්තු විද්‍යා පාඩමක් නෙවෙයි. එතකොට මৌলিකව ජ්‍යොතිර්වේදියේ කාර්යාලයක් දාගෙන වැඩ කරන ජ්‍යොතිර්වේදියෙක් සඳහා අවශ්‍ය සම්පූර්ණ දැනුම හා උපදෙස් මාලාව අපි ලබා දෙනවා. ඒ දැනුම ලබා දීම සඳහා විශේෂ ක්‍රමවේදයකට තමයි අපි පාඩම් හදලා තියෙන්නේ. ඒ වගේම ඒ පාඩම් ඉගෙනීම් සිද්ධ කරන්නේ. එතකොට හැම වෙලාවකම කිසිම දෙයක් නොදැන මේ විෂය පිළිබඳ කිසිම දෙයක් නොදැන පන්තියට සම්බන්ධ වෙච්ච අයට සාර්ථක ගමනක් යන්න පුළුවන්. වැඩිපුර මේකට හේතුව තමයි යම් යම් ගුරුවරුන්ගෙන් ඉගෙනගත්තු දැනුම එක්ක මේක සංසන්දනය කරන්න හැදුවොත් යම්කිසි අතරමං වීමක් එම නැත්නම් පැටලෙන සහගත තත්ත්වයක් ඇති වෙන තත්ත්ව තියෙනවා. අපිට ඒක පන්තියේදී හොඳ ආකාරවම දකින්න පුළුවන්. ඒ අයව හරි මඟට ගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. එහෙනම් මොනවත්ම නොදැන එනවා නම් එයාව හරි තැනට ගන්න හරිම ලේසි, හරිම පහසුයි. ඉතින් එවන් වූ කිසිම දෙයක් නොදැන පන්තියට සම්බන්ධ වෙච්ච අයට පවා ඉතා සරලව පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන් විදියට තමයි අපි මේ පාඩම් සිද්ධ කරගෙන යන්නේ. එතකොට මෙන්න මේ කරුණු නොමිලේ මාසය තුල අවබෝධ කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් මම ඉස්සරහට දැන් පන්තියේ ගාස්තු පිළිබඳ පන්තියේ කෙරෙන ආකාරය පිළිබඳව දැනුවත් කරන්න කලින් මම අවස්ථාව දෙනවා අපේ පන්තියේ ඉගෙන ගන්න අයට සහ පන්තියේ ඉගෙනීම අවසන් කරපු අය ඉන්නවා නම් ඒ අයට තමන්ගේ කැමැත්තෙන් අලුතෙන් සස්මිත ආයතනයට ඔයාලගේ ආයතනයට ඔයාලා ආදරය කරන ආයතනයට සම්බන්ධ වෙච්ච අයට යම් අදහසක් දක්වන්න කැමැත්තෙන් ඉන්න අය ඉන්නවා නම් මම ඒ අයට අවස්ථාවක් දෙනවා. ඊට පස්සේ අපි නැවත අර මම කියපු කාරණා පන්තිය කෙරෙන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා අද දවසේ ජ්‍යොතිෂයේ හැඳින්වීම සිද්ධ කරනවා බලාපොරොත්තු වෙනවා. පළවෙනි අකුර අද දවසේ ඔයාලට කියලා දෙන්න. එහෙම නැත්නම් ජ්‍යොතිෂයේ පන්තිය ආරම්භ කරන්න. හොඳයි. එහෙනම් කවුරු හරි ඉන්නවා නම් අවස්ථාව ගන්න. අපිට කාලය ගොඩක් වටින නිසා. තෙරුවන් සරණයි සර්. කතා කරනවා. හරි එක්කෙනෙක් කතා කරලා ඉන්න. හරි. අපේ සර් අලුතෙන් සම්බන්ධ වුණ අයට කියන්න තියෙන්නේ ඔබ බොහොම වාසනාවන්තයි කියලා. ඇත්තටම අපිත් සස්මිත ආයතනයේට ගුරුතුමා ළඟට එනකන් නම් අපිට එහෙම දැනුනේ නැහැ. අපි පළවෙනියට ආව දවසේම පුදුම හැඟීමක් ඇති වුණා. අපි හරි වාසනාවන්තයි. මේ වගේ ගුරුවරයෙක්ගෙන් මුලින්ම ශිල්පය ඉගෙන ගන්න ලැබුණ එක ගැන මම අපේ සර් හරහා නැගත් පන්තියට තමයි එන්නේ. පුදුම පැහැදිලි කිරීමක්. ඒකේ වටිනාකම නම් වචන වලින් කියන්න බෑ. අපිට පොතපතින් හම්බ වුනේ නැති බොහෝ දේවල්, වෙන පිටින් හම්බුනේ නැති බොහෝ දේවල්. අපේ සර්ගේ කරුණාව, අපේ සර්ට තියෙන ඉවසීම, අපේ සර්ට තියෙන දරා ගැනීමේ හැකියාව හරි අඩුවෙන්මයි ගුරුවරුන්ට තියෙන්නේ. එකම දවසකවත් අපි 10 වතාවක් ඇහුවත් ඊට පස්සේ ආපහු මැසේජ් එකක් දාලා ඇහුවත් කිසිම දවසක අපිට වචනයක්වත් කියලා නැහැ. බොහෝම කරුණාවෙන් දෙතුන් වර කියා දෙන්නට අපේ ගුරුතුමා අපි වෙනුවෙන් සැදී පැහැදී හිටියා බොහොම කරුණාවෙන්. ඔබ හරිම වාසනාවන්තයි. මේ වගේ ගුරුවරයෙක්ගේ සෙවණ ලැබෙමින් මේ ගුරුවරයාගෙන් මේ ශිල්පය හදාගන්නට ලැබෙනවා කියන්නේ මම හිතන්නේ සංසාරගත කුසලයක්මයි. සසර ලැබූ කුසලයක පිනක් සස්මිත ආයතනයේ ගුරුතුමා ඔබට මුණ ගැහෙන්නේ. මමත් මේ අහඹලස තමයි මේ ලින්ක් එක දැකලා දැන් සම්බන්ධ වෙන්නට මට එහෙම සම්බන්ධ වෙන්න තරම් අපි ඉගෙන ගන්න නැති වුණත් අපිට මේ අපි ඉගෙනගෙන ඉවර වුණා. අපි ආය අපිට සර්ගේ ලින්ක් එකක් සර්ගේ මැසේජ් එකක් තියෙනකොට අනිත් මැසේජ් ඔක්කොම අභිභව ඒක බලන්නට හිතෙනවා. ඒ හිතෙන්න තරම් අපේ හදවතේ ගැඹුරුම තැන මේ ගුරුවරයා එළිය වෙනවා. එළිය වෙන්න හේතුව තමයි කිසිම නිර්ලෝභීව මම කියන්නේ නිර්ලෝභීව දැනුම දුන්නා. නිර්ලෝභීව හැම වෙලාවෙම කියලා දුන්නා. මං හිතන්නේ අපේ සලඟ නම් දැනුම පොඩ්ඩක්වත් ඉතුරු කරගෙන දුන්නේ කියලා. ඒක නිසා ඇත්තටම ලෝකයට ලොකු සේවයක් කරන්න මේිට එහා විෂයට එහා ගිය ජීවිතය නම් කියන කතාවේ පාඩම කියලා දෙනවා. ඒ වගේම තමයි ධර්ම අවබෝධය ගැන.
ජීවිතේ කොහොමද දකින්න ඕනේ අනිත් අයට කොහොමද සලකන්න ඕනේ මිනිස්සුන්ට සේවයයි කරන්න ඕනේ මිනිස්සුන්ට යහපත කරන්නයි ඔබ සැලසෙන්නට ඕනේ කියන එක හැමදාම කිව්වා අපේ සව ලැබපු එක නම් සසර පිනක් ඔය අලුතෙන් ආවාය බොහොම වාසනාවන්තයි කියන්න ඕනේ මේ අපේ ගුරුතුමා ළඟට එන්න ඔබටත් අවස්ථාව ලැබුණා මම කියනවා අපේ ගුරු පියාණන්ට මේ යන ගමනේදී බොහොම ඉහළින් තවත් මේ විෂය ලෝකයට බෙදන්නට අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා උතුම් ජයශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ඔබට මේ ආයතනයටත් ඔබ අද මුලින්ම මේ තියෙන මේ විශ්ව ආරම්භ කරන ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා ශක්තිය ධෛර්ය ලැබේවා තුන්රුවන්ගේ අනුභවයෙන් මේ විෂය ඊටමත් උතුම් සහදායන අවස්ථාව ලැබේවා අපේ ගුරුතුමා ලැබීමම ඔබතුමාලා ඔබතුමියලාගේ මහා වූ වාසනාවක් ඒ වාසනාව ලබන්නට ඔබ සසර පින් කර තියෙනට ඇති මගේ ගුරුතුමාට චිරජීවනයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ඔබ සියලු දෙනාට දරුවන් සරණයි මම නිහඬ වෙනවා ඉතාම වාසනාවන්තයි ඔබ කියලා තමයි තව සැරයක් කියන්න තියෙන්නේ අපිත් ඒ වගේම වාසනාවන්තයි අපේ ගුරුතුමා හමු වීම හොඳයි නිලන්ති මිස් දරුවන් සරණයි මම හිතන්නේ මාස 3ක හඳුනා ගැනීමක හදවතේ ඇති වුණු හැඟීම තමයි මේ ප්‍රකාශ කරේ විශේෂ පාඨමාලා නැකත් පාඨමාලාව සහ මල්වර පලාපල පාඨමාලාව විශේෂ පන්තියක් දෙන්න කරපු පන්තියට සම්බන්ධ වුණු ආදරණීය මහත්මියක් තමයි අදහස් දැක්වුවේ. හොඳයි. තෙරුවන් සරණයි සර්. දරුවන් සරණයි තිල්පති මිස්. සර් මම ඉස්සරහම කියන්න ඕන සර් ඇත්තටම සර් මේකට සහභාගී වුණේ සර්ට ශක්තියක් ධෛර්යයක් වෙන්නයි. සර්ගේ අනික අපි කතාව අහන්න හරිම ආසයි. ඒ කියන්නේ අපි ජීවිතේට වඩා අපි ජීවිතේ ඊටත් එහා අපි ගොඩක් දේවල් මේ මාස කාල සීමාව තුළේදී අපි ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඇත්තටම අනිත් අයට කියන්න තියෙන්නේ මම ජෝති තුන කියන්නේ හෙන්න දුර දැන් හිතනවා අපි දැන් ඒ කියන්නේ ගොඩක් දැන් දේවල් දන්නවා සහ සර් හොඳට මනසට විදිහට උගන්වනවා අලුතෙන් එන අය තමයි කොච්චර කියලා දුන්නේ නැත්තත් තේරුන්නේ නැත්තම් යන්න එපා අහන්න සර්ගේ සර් 100,000 වතාවක් හරි තේරෙනකල් ඒ කෙනාව අතාරින්නේ නැහැ ක්ලාස් එකේදී තේරෙන්නේ නැත්තම් තේරෙනකල් සර් තනියෙන් අරගෙන තේරෙනකල් කියලා දෙනවා ඒ අපිට ලොකුම දේ තමයි අපි යම් තැනක අද ඉන්නවා නම් මේ පොඩි කාල සීමාව තුළ සර්ගේ ඉවසීමේ සහ සර් හැමෝම එක මට්ටමකට ගේන්න උත්සාහ කරනවා. කිසි කෙනෙකුට ඒ කියන්නේ අනිත් කෙනාට බෑ කියලා එයාව අතහැරලා කවදාවත් මේ ගියේ නැහැ අපේ නම් වෙන කණ්ඩායමේ මාස කාල සීමාව තුළ මේ සර්ම කතා කරලා ඒ බැරි කෙනාව අරගෙන සර් ඒක පුහුණුම කරලා තමයි එතනින් යන්නේ. ඒක සර්ගේ තිබුණා. සේ ගුණේ නිසා අපි දැන් ආවට වැඩිය ගොඩාක් දුර ඉන්නවා කියලා අපිට හිතෙනවා ඒක අපිට කියන්න බෑ නේද අපි මට හිතෙනවා ගොඩාක් දේවල් දන්නවා මේ කෙටි කාලය තුල ගොඩක් දේවල් සර් මොකද අපිට සර් හොඳටම කියලා දෙනවා ඒ ගැන ඒ කියන්නේ සර්ගේ ඉගැන්වීම සහ අකුරක්ම නොදන්නා කෙනෙක් ආවත් ඒ කෙනාට යන්න පුළුවන් දුර බොහෝයි සර්ගේ ඇසුර ලබා ගත්තොත් සර්ගේ ඇසුරින් හිටියොත් මිදෙන්නේ නැතුව හැබැයි ඉවසීමෙන් යන්න ඕනේ හැබැයි දවසෙන් දෙකෙන් පලාපල කියනවත් දවසෙන් දෙකෙන් නැකත් හදන්නවත් වෙන පන්තිවල වගේ වේගෙන් යන්නේ නැහැ. අර කියනවනේ ඉක්මන් ගමන කෙටි කියලා ඉක්මන් ගමන් යන්නේ නැහැ. ඒ හින්දා ඉවසීමෙන් හිටියොත් අපිට ගොඩාක් දුර යන්න පුළුවන්. ගොඩාක් දැනුම ගන්න පුළුවන්. ඒ දැනුම එතෙක් මෙතෙක් කියන්න බෑ. අර මිස් ගොඩාක් කලින් කතා කරලා මිස් ගොඩාක් දේවල් කිව්වා. ඊට අමතර දේවල් පමණක් මම කියන්නම්. ඉගෙන ගන්න අයට සස්මිත ආයතනට ආවොත් මම හිතනවා ජීවිතේ අපිට වෙන තැනකින් ඉඳලා තව තැනකින් අපි මේ ඉගෙන ගන්න ඕනේ. අපිට මේ අඩුපාඩුව තිබ්බා. මේ අපි මේක තව තැනකින් ඉගෙන ගන්න ඕනේ කියලා දෙයක් ඉතුරු වෙයි කියලා. මොකද ඉතුරු කරන්නේ නැහැ සර්. ඉතුරු කරන්නේ නැහැ. ඔයාලගේ තියෙන අඩුපාඩු සර්ට දැනෙන්න අරින්න. ඔයාලට බැරි තැන් ඔයාලා අනිත් අය ඉන්නවා අහන්න බෑ. මේ මහාන එක හරි නෑ. ඒතකොට මම දන්නේ නැහැ කියලා හිතන්න එපා. දැන් මම ක්ලාස් එකේදී කවුරු හිටියත් නැත්නම් මට තේරෙන්නේ නැති තැන සර් මට තේරෙන්නේ නැහැ කිව්වොත් මම
ඒක අහනවා. ඒ හින්දා එහෙම ගියොත් සර්ත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන්. අපිට තව තැනක ඉතුරු කරලා සර් යන්නේ නැහැ. හැබැයි අපිත් දැනගන්න ඕනේ ඉතුරු නොකරගෙන සර්ත් එක්ක ඒ ගමන යන්න. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන ලොකුම දේ. සර් ගැන නම් කියලා නිමක් කරන්න බෑ. අර මිස් කිව්වා වගේ සර් ගැන වචනෙන් දෙකෙන් එතෙක් මෙතෙක් කියන්න බෑ. ඒක ඔයාලට තේරෙයි සර්ගේ ඇසුර ලබනකොට. ඒක අපි කියලා එහෙමයි මෙහෙමයි කියන්න බෑ. ඕගොල්ලෝ නොමිලේ දේශනෙට මාසයක් පැමිණෙනකොට ඕගොල්ලන්ට තේරෙයි. සර් අපිත් එක්ක මුල් මාස ක්ලාස් එක පටන් ගන්න කාලේ රෑ 2-3 වෙනකල් ක්ලාස් එක පැය 2 නම් ඉවරලා අපි නිදා ගන්නව සමහර වෙලාවට රෑ 2ක් පහුවෙලා. මොකද සර් ක්ලාස් එකෙන් පස්සේ හැමෝගෙම ප්‍රශ්න වලට අහුම්කම් දුන්නා. තනි පුද්ගලයන්ගේ ප්‍රශ්න හැමෝගෙම අපිට දෙන්නේ මං හිතන්නේ ගුරුවරයෙක් පැය 2කින් පස්සේ විනාඩි 5ක්වත් ඉඳී කියලා. එතන ලියු වෙනවා. මේද ඔයගොල්ලෝ සමහර ගිහින් ඇතිනේ ක්ලාස් වලට ගිහින් ඇති අය නැති අය ඇති. එහෙම ගුරුවරයෙක් කැපකිරීමක් කරන ජීවිතේ හිතන්න ඔයාලා ජීවිතේට හම්බෙලා තියෙන මගේ ජීවිතේ නම් මට නෑ. මං හිතන විදියට එහෙම කැපකිරීම කරපු ගුරුවරෙක් අපිට කාගේවත් ප්‍රශ්නයක් කවදාවත් දාලා ගියේ නෑ. හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. ඒ කියන්නේ ඉගැන්වීමට අමතරව අනිත් අයගේ තියෙන ප්‍රශ්න ගැටළු වලට ඒගොල්ලෝ ගොඩාක් දේවල් සර් ඒක අපිට කියන්න බෑ. ඒ කියන්නේ අපි මෙච්චර කාලයකට ගිහලා අපි වෙන ආයතනයක ඉගෙන ගත්තා නම් අපි ටිකක් ඒ කියන්නේ ජ්‍යොතිෂය ගැන යම් කිසි දැනීමක් ඇති. අපි එතනින් හට ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ඒක අපිට මෙහෙමයි කියලා කියන්න බෑ. ඔයගොල්ලෝ සර්ගේ ඇසුර ලබනකොට මාසෙ දෙක යනකොට ඔයාලට තේරෙනවා ඒක. කවදාවත් මං හිතන්නේ නෑ සර් වතාරි කියලා අපිත් ඒ වගේ. සර්ත් එක්ක ආයුතු මග කෙටි යායුතු දුර බොහෝයි සර්ත් එක්ක අපිට කවදාවත් සර් මේ ලින්ක් එක දාලා අපිට ක්ලාස් එකට මේම නොමිලේ දේශනේ තියෙනවා ඔයාලා ඔක්කොමලා එන්න කියලා අපිට ආරාධනාවක් කරේ නෑ. අපි මේ ලින්ක් එක දැකලා අපිම සහභාගී වුණා මිසක අනිවාර්යෙන් ඔයාලා එන්න එහෙමවත් කිව්වේ නෑ සර්. ඇත්තටම අපි කතා කරන්න කිව්වට කතාවක් ලෑස්ති කරලවත් එහෙමවත් නෙමෙයි. අහම්බෙන් දැන් මේ කතාව කරන්නේ. මේ හිතලා කරන කිසි දෙයක් නෙමෙයි. ඔයාලටත් ඒක තේරෙයි ඉස්සරහට. කොහොමද වැඩ කරන්නේ කියන එක. මං කියන්නේ ඉතින් අර මිස් ගොඩක් දේවල් කිව්වා. අපි ගොඩක් ඔයාලත් ගොඩක් පින් කරලා තියෙනවා. මේකට ඉදිරියටම සර්ත් එක්ක යන අය ගොඩක් පින් කරලා තියෙනවා. ඉතින් ඒ පින කියන්නේ ඉතින් අපි පින් කරලා ඉඳ තමයි හැමෝම මේ තැනට ඇවිල්ලා තින්නේ. ඉතින් ඔයාලා සර්ත් එක්ක ඉස්සරහට යනවද නැද්ද කියලා ඔයාලා තීරණය කරන්න. සර්ගේ ළඟ ගන්න පුළුවන් දේවල් වෙන කොහෙවත් ගිහලා ඕගොල්ලන්ට ගන්න බෑ. මං හිතන විදියට අපිටත් ඒ වගේ මේ කිසි කෙනෙක් අපේ ක්ලාස් එකට ආපු කිසි කෙනෙක් සර්ව අතහැරලා ගියේ නෑ. හැමෝම ඉන්නවා මුලින් ඉඳලම. මොකද එහෙම අපිට හොඳ තැන් තිබ්බනම් යනමනේ අපි නොයා සර්ත් එක්ක ඉන්නේ අපි. එහෙම නැති නිසා. ඒක ඔයාලටත් දැනේ. ඒ දැනෙන දේවල් කියන්නේ එතෙක් මෙතෙක් කියලා ගුරුවරයා ගැන අපිට මේ කෙටි කාලයකට මෙච්චරයි කියන මේ වචනෙන් දෙකෙන් තප්පරෙන් දෙකේ සර්ගේ මේ කාල සීමාව තුළට අපිට කියලා නිම කරන්න බෑ. එහෙම කරොත් එහෙම කාලෙත් මදි. තව අයට කතා කරන්නත් ඇති. ඒ හින්දා මං කිව්ව ටික පැහැදිලි ඇති කියලා මට හිතෙනවා. පෙරුවන් සරණයි සර්. සර්ට බොහොම පිං. අපිටත් මේ අවස්ථාව ගුරුවරයා වෙනුවෙන් අපිට සර් වෙනුවෙන් අපිට වචනයක් හරි මේ වෙලාවේ කතා කරන්න දුන්නේ. ඒකට සර්ට පිං සර්. තෙරුවන් සරණයි සර් අයිබෝවන්. තෙරුවන් සරණයි චන්ද්‍රිකා මිස්. මේ දසවෙනි කණ්ඩායමට අද ආරම්භක දවසේ අපිටත් මේ ලින්ක් එක එව්වට සර්ට පළමුවෙන්ම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම මේ අර අපේ දිලුරුක් සිමිස් ඔක්කොම කිව්වා. ඊට කලින් මිසුත් ඔක්කොම කිව්වා. ඉතින් ඇත්තටම අපේ හිතේ මේ දැන් අද සර් අපිට මේ ලින්ක් එක දුන්න එකම වාසනාවක්. මොකද වචනයක් හරි සර් ගැන අපිට කතා කරන්න තියෙන්නේ මේ මොහොත විතරයි. ඉතින් මම ඇත්තටම කැමරා එක ඔන් කරගෙන ආවේ. සර් කැමති කැමරා එක ඔන් කරගන්න හැමෝටම. සර් කියනවා කැමරා එක ඔන් කරගන්න කියලා. මොකද සර් හැමෝ දිහාම බල තමයි අපිට උගන්වන්නේ. ඉතින් මේ ජ්‍යොතිෂය කියන එකේ මොකුත් දන්නේ නැතුව තමයි අපි මෙතෙන් ආවේ. රාජි 12වත් හරි පිළිවෙලින් කියා ගන්න බැරුව. මොකද අපි දැනගෙන හිටියත් හරි පිළිවෙලට සර්ගෙන් තමයි මේ මුල ඉඳලා මේ වෙනකන් ඉගෙන ගත්තේ. දැන් අපි ගොඩාක් දුරට මේ වෙනකොට ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් අර කියන්න තියෙන්නේ සර් කවදාකවත් අර අපේ දිල්රුක් සිමිස් කිව්වා සර් කවදාකවත් එක්කෙනෙක් තනි කරන්නේ නැහැ. එක්කෙනෙකුට තේරුණේ නැහැ කියලා කිව්වොත් එයාට අනිත් අයට නිශ්ශබ්ද වෙන්න කියලා එයාත් එක්කම සර් කතා කරමින් එයාව ඉදිරියට අදගෙන යනවා. දැන් මමත් ඒ වගේ දෙයකට අහු වුණා. මට ඒ පාඩම කවදාකවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ ඊටාම අගය කරන්න ඕන ගුරුවරයෙක් ගුරුවරුන් අතර දෙවියෙක් තමයි අපේ සස්මිත සර් කියන්නේ. ඉතින් මමත් මගේ ආදරණීය සහෝදරියක් අද යොමු කරලා ඉන්නවා සර්ට. ඉතින් ඒ වගේම මේ
කියන්න තියෙන සර් අර දිල්රුක් සිමිස් කිව්වා වගේ වෙලාව ගැන හිතන්නේ. සර් 12ටවත් කෑම කාලා නැතුව අපිට උගන්වපු දවස් අනේක වාරයක් තියෙනවා. ඉතින් සර් බඩගිනි නේද කාලා ඉන්න කිව්වට සර් යන්නේ ඒ වගේම තමයි වෙලාව. දැන් අර කියන්න වෙනේ ඔක්කොම කිව්ව නිසා මම නොකියුව ටිකක් කියන්න. මේ සර් කෑම ගැන හිතන්නේ ඒ වගේම තමයි අර අපි දිල්රුක් සිමිස් කිව්වා වගේ සර් දාලා යන්නේ. සර් පන්තියේ මේ රෙකෝඩින් එක ඔෆ් කරලා තව පැයක් හෝ දෙකක් ඉන්නවා. අපිට අමාරු නැත්තම් සර් අර පාන්දර 2 වෙනකන් අපි දවසක් හිටියා. ඊට පස්සේ 1 වෙනකන් ඔහොම ඉඳලා සර් අසනීප වුණ නිසා තමයි දැන් අපි ඊට පස්සේ සර් යනකන් හිටියේ. ඒත් සර් ගියේ නෑ. අසනීප වෙලා සනීප වෙලා සර් අපිත් එක්ක හිටියා ගොඩක් වෙලා. ඉතින් එහෙම ගුරුවරයෙක් ඇත්තටම අපි කවදාකවත් කොහේවත් දැකලා නෑ. ඉතින් අද දවසේ මේ 10 වෙනි කණ්ඩායමට ආපු අය හරි වාසනාවන්තයි. සස්මිත සර් වගේ ගුරුවරයෙක් මුණ ගැසීම අපිට අර සසර පුරුද්දෙන් ආපු පිනක්. ඇත්තටම සර් ඉතින් අර කොමල හැමෝම කිව්ව නිසා කාලය වටින නිසා මම තව කතා කරන්නේ. ඉතින් කියන්න තියෙන්නේ මේ 10 වෙනි කණ්ඩායමට ආපු අය හරිම වාසනාවන්තයි. සර් වගේ සර් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න තව එකක් තමයි සර්ගෙන් අපි බුද්ධ ආගම ඉගෙන ගත්තා ගොඩක්. ඇත්තටම කියනවනම් ගොඩාක් සර් හැමදාම අපේ ස්වාමින් වහන්සේලාත් මේ පන්තියේ ඉන්නවා අපේ 9 වෙනි කණ්ඩායමේ. ඉතින් අපි ගොඩක් බුද්ධ ආගම පාඩම ඉගෙන ගත්තා. අපි මේ එක එක තියෙන මේ ග්‍රහයෝ ගැන ඉගෙන ගන්නකොට සසරේ එන පුරුදු ඒවත් එක්ක ආගම දහමත් එක්ක අපි හිතාම හරි ආසාවෙන් මේ විෂය ඉගෙන ගත්තස ඉදිරියටත් අපේ තා පාඩම ගොඩක් තියෙනවා. ඉතින් මට අවසාන වතාවට කියන්නම් 10 වෙනි කණ්ඩායමට ආපු අය ගොඩක් වාසනාවන්තයි. ඉතින් කියන්න ගොඩාක් දේවල් තිබ්බත් කාලය හරස් වෙන නිසා ඇත්තටම ගොඩක් ස්තුතියි අද වචනයක් හරි කියන්න අවස්ථාව ලබා දුන්න එකට. ඉතින් ඒ වගේම මම ආදරෙන් සහෝදර සහෝදරියකින් ඉල්ලා සිටිනවා කවදාකවත් නොතේරුණ තැනක් තිබ්බොත් ඒක අරගෙන යන්න එපා. අපේ සර්ට කියන්න අපේ සර්ට තරහ යන්නේ. ඉවසීම කියන එක ඊටාම ප්‍රගුණ කරපු සර් කෙනෙක් තමයි මේ සස්මිත සර් කියන්නේ. කියන්නේ කවදාකවත් තරහ යනවා දැකලා නැහැ, හයියෙන් කතා කරලා නැහැ වචනයක්වත්. ඒ වගේ හොඳ ගුරුතුමෙක්. ඉතින් සර්ට සුබ අනාගතයක් වේවා, නිදුක් නිරෝගී වේවා සර්. ඒ වගේම එන හැමෝම ආදරණීය සහෝදර සහෝදරියන්ට සුබ ගමනක් තියෙනවා. සියලු දෙනාටම තෙරුවනේ ආශිර්වාදය දෙවි රැකවරණ නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්. ජය වේවා. කොහොමද පොතේ චන්ද්‍රානස් තේරාන් සරණයි. අපේ ආදරණීය ගුරුතුමාගේ තෙරුවන් සරණයි. අපේ ආදරණීය ගුරුතුමාගේ අවසරයි. අපේ ආදරණීය ගුරුතුමාට තෙරුවන් සරණයි. ඒ වගේම 10 වෙනි කණ්ඩායමට අද සහභාගී වෙලා ඉන්න සියලුම දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මම මේ මැද්දෙන් පැන්නේ මට අවස්ථාවක් නැති වෙයි කියන බයටත් එක දැන් තව අය කතා කරන්න නැති. ටක්කාල අපේ චන්ද්‍රිකා පිස්පස්යෙන් පැන්නේ. ඉතින් ඇත්තටම සම්මතකෝ කියලා. නෑ ඉන්නවා. ඉතින් ඉතින් අපේ මිස්ලා කීප දෙනෙක් කතා කරා. ඒ වගේම ඒ කරුණු මම කතා කරන්න යන්නේ නැහැ. මම ඊට අමතර කරුණු සහ සාරාංශගතව කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන් අපේ ගුරුතුමාගේ ඉවසීම ගැන කතා කරොත් ඒ ඉවසීම කියන එක ගත්තොත් වෙනත් සමාජයේ ඉන්න කෙනෙක් හෝ අපි ගාවවත් ගෑවිලා නැති තරම්. ඒ කියන්නේ අපිත් එක්ක සාපේක්ෂව ඒක ගත්තොත් ලක්ෂ වාරයක ඉහළ ට්‍රෙන්ඩ් එකක් තියෙන ඉවසීම. ඉතින් ඒකත් එක්ක අපිට මේ ආයතනයේ ස්ටඩි කරද්දී ගොඩාක් දේවල් ගොඩාක් පැති කඩවල් අපිට අපේ ජීවිතේට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ ගුරුතුමා ළඟ ඒ කියන්නේ වෙනත් ආයතන තියෙනවා, වෙනත් ගුරුවරු ඉන්නවා. ඇත්තට මේ ගුරුවරු කාල වේලාව බල තමයි අපිට යම්කිසි දෙයක් දෙන්නේ. එතකොට එයාලා කොච්චර ප්‍රශ්න තිබුණත් කවුරු මොනව ඇහුවත් එයාලගේ ටයිමින් එක ඉවරුනාම එයාලා යනවා. එතකොට අපි ගත්තද නැද්ද කියලා දාලා නැහැ. නමුත් අපේ සස්මිත ගුරුතුමා කියන්නේ එහෙම නෙවෙයි. ඒක හාස්පසින් වෙනස් කෙනෙක්. අපිට දෙයක් දෙන්න ඇත්තටම ආකල්පයෙන්ම ඒ සැදී පැහැදී ඉන්න ගුරුවරයෙක්. ඇත්තටම ගුරුවරයෙක් නෙවෙයි. අර අපේ මිස්ලා කිව්වා වගේ ගුරු දේවතාව කෙනෙක් අපිට ලැබුණා අපේ සංසාරේ පින්නට. ඉතින් ඒ වගේම මේකේ අපිට දෙයක් කරනකොට ඒ කියන්නේ කාල වේලාවක් අදාළ නැහැ. අපිට දීම තමයි අපිට මේ වේදයේ ඉගැන්වීම තමයි ගුරුතුමාගේ මූලිකම අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ගුරුතුමා ඇත්තටම ගන්න මුදලට දෙගුණයක් සාධාරණයක් කරන ගුරුවරයෙක්. කාල වේලාවද තමන් ගැනද තමන්ගේ ආහාරය ගැනද තමන්ගේ අසනීපය ගැනද කිසිවක් හිතන්නේ තකන්නේ නැතුව මේකට එන ඒ ගෝලයන්ට තමන් ඇත්තටම ඉහළට යවන්න ඕනි කියන අරමුණ ආකල්පය ඇතුව අවංක භාවයෙන්ම සත්භාවයෙන්ම ඒ ප්‍රතිපත්තියෙන්ම වැඩ කරන ගුරුවරයෙක්. ඉතින් ඒ වගේම තමයි මේක ඉගෙන ගන්න අපි තුලත්
ඒ අවංකභාවය, සද්භාවය, ගුරුවරයාට තියෙන ආදරය, ගෞරවය, ඒ ප්‍රතිපත්තිගරුක භාවය තිබුණොත් මං හිතන්නේ මේ වේදේ අනිවාර්යයෙන්ම පිහිටනවා. මම ගැන කිව්වොත් මම මුලින්ම මේ අපේ සස්මිත ගුරුතුමා ළඟට එනකොට ග්‍රහයෙක්වත් අඳුරන්නේ නැහැ. රාශියක්වත් දන්නේ නැහැ. අඩු ගානේ ජ්‍යොතිෂය කියන්නේ මොකදවත් දන්නේ නැහැ. නමුත් අද වෙනකොට යම්කිසි දෙයක් මේ වේදේ තුල කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක ඔප්පු කරන්න මේ වෙලාවේ කාලයක් නෙවෙයි. ඇත්තරම 10 වෙනි කණ්ඩායමේ නායකය මහත්මීන්ට දෙයක් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒ මගේ වීරත්වය පෙන්වන්න නෙවෙයි. මගේ ගුරුතුමාගේ වික්‍රමය කොයිතරම්ද කියන එක තමයි මට එතනදී අර අදහස් කරන්න අවශ්‍යතාවය තියෙන්නේ. නමුත් නැකත්කරණය අපි කරා ඊට පස්සේ මල්වර පාඩම් ඊට අමතරව පන්තිවල කරා. ඉතින් අති සාර්ථකයි. අද අපිට නැවත් සාර්ථකව නැකතක් හදන්නේ කොහොමද? පංචම කාල හෝරාවක් ගැන මොකද්ද කියලා අපි දැනන් හිටියේ නෑ. නමුත් අද වෙනකොට අපි ප්‍රශස්ත නැකතක් හදන හැටි හදන්නේ කොහොමද කියන එක හොඳින් අවබෝධ කරගෙන ඒක ඇත්තරම ඥාණයටම අවබෝධ වෙන විදිහට අපේ ගුරුතුමා අපිට දෙන නිසා අපි බය නෑ ඕනම තැනක මේ දේ කියන්න. කෙනෙක් අපිට අභියෝග කරොත්, පෞද්ගලිකව මට අභියෝගය කරොත් ඔය කියන නැකත හදලා පෙන්නන්න කියලා අනිවාර්යෙන් කරලා පෙනීමේ හැකියාව තියෙනවා. මොකද ඒ මම වැඩේ කියන එක නෙවෙයි, මගේ ගුරුතුමාගේ දෙන ශිල්පය, මගේ ගුරුතුමාගේ වික්‍රමය මේකයි කියන එක මට ඔප්පු කිරීමට දෙන අවස්ථාවක් විදියට අරගෙන මට ඒ දේ කළ හැකි. බය නැතු මං කියනවා. ඒ නිසා අපි මෙතෙක් කණ්ඩායම් වල මහත්මීන් අම්මලා තාත්තලා ඉන්නවා, සහෝදර සහෝදරයන් ඉන්නවා. ඒ හැමෝම වාසනාවන්ත වුණා. බොහොම කුසල කර්මයක් වුණා මේ වගේ ආයතනයක මේ වගේ රත්තරන් ගුරුවරයෙක් ළඟ තමන්ගේ අධ්‍යයනය කටයුතු කරගෙන යන්න. ඒ වගේම 10 වෙනි කණ්ඩායමට අද බැඳෙන ඔබ සියලු දෙනාමත් මං හිතන්නේ විශ්ව මාතාවගේ ආශිර්වාදය තියෙන අය. ඉතින් මෙවන් ගුරුවරයෙක් ලැබීමම, මෙවන් තැනකට යොමු වීමම මං හිතන්නේ විශාල ආශිර්වාදයක්. සසරේ ගොඩක් කුසල කර්මයන් කරගෙන ආපු අය නිසා වෙන්න ඕනි. අපිටත් මමත් හිතුවේ එහෙමයි, මමත් හිතන්නේ එහෙමයි. මෙවන් ගුරුවරයෙක් ලැබෙන්නේ. මොකද බොහෝ අය ඉන්නවා මේ ශිල්පයේ පිපාසයෙන් පිපෙනවා. නමුත් හොඳ ගුරුවරයෙක් හම්බෙන්නේ නැහැ. හැබැයි මේ ගුරුතුමා ළඟට එනවා නම් ඒ සියලු දේ පැත්තකට දාලා අපිට වඩා අපිව කොයිතැනටද යවන්න ඕනි කියලා ගුරුතුමා ඩෙවලොප් කරලා දෙනවා. ඉතින් ඒ නිසා මේ කණ්ඩායමට සහභාගී වූ සියලු දෙනාටම මම කියන්නේ ගුරුතුමාගේ පැත්තෙන් වෙන්න ඕනි සියලු දේ, සියලු වගකීම්, සියලු යුතුයකම්, සියලු දේ ගුරුතුමා සාධාරණය කිරීම කරනවා. ඒවා හරියට කරනවා. හැබැයි අපි ඉගෙන ගන්න ශිෂ්‍යයෝ විදිහට අපේ පැත්තෙනුත් තියෙන්න ඕන දේවල් තියෙනවා. ඒ දේවල්ලුත් අපි හරියට පවත්වාගෙන යමින් ගුරුතුමා ළඟ ඒ ඉගෙන ගැනීම කරගන්න කියලා ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි අපේ ගුරුතුමාගේ ඉගෙන ගන්නකොට මං හිතන්නේ ඒක ලංකාවේ කිසිම ගුරුවරයෙක්ගෙන් ගන්න පුළුවන් බෙනිෆිට්ස් එකක් කියලා. ඒ කියන්නේ හොඳ ගුණ ධර්මයන්, ආචාර ධර්මයන්, සාර ධර්මයන්. මං හිතන්නේ අද කාලේ ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන්වත් ඒ ටික ගන්න ලැබෙයි කියලා මම හිතන්නේ නැහැ බොහෝ දුරට. මොකද ඒ කියන්නේ හරිම අල්පේච්ඡිත දෙයක්. බුද්ධ දර්ශනය තුලින් ජීවිතය හැඩගස්වා ගන්න අවශ්‍ය. අපි බුද්ධ දර්ශනය කියලා අපි බණ අහනවා, විවිධ දේවල් අහනවා. හැම ඒ කියන්නේ සෝෂල් මීඩියා වලින් හැම තැනකම අහනවා. හැබැයි නිවැරදි දේ අපි අහන්නේ නැහැ. අපිට නිවැරදි දැක්මක් එන්නේ නැහැ. අපිට නිවැරදි ආකල්ප සංකල්පනා එන්නේ නැහැ ඒවත් එක. නමුත් මේ ගුරුතුමා හරියට සුසර කරලා මේ දේවල් අපිට දෙනවා. ඉතින් අපි මේ මායව හරියට ගත්තොත් අපේ ජීවිතේ යන්න ඕනේ කොතනටද කියලා හරියටම ටාගට් කරලා යන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපේ ගුරුතුමා ගැන කතා කරනවා නම් විනාඩි ගාණක් මදි. ඇත්තටම එක දිගටම මට කතා කරනවා නම් හරියට මාසයක් කතා කරන්න පුළුවන් දැනට තියෙන මේක. හරි. තව ඉදිරියට තව වැඩි. ඉතින් ඒක මගේ ඇටිටියුඩ් එක. ඉතින් මම කියන්නේ මේ ආපු අය සියලු දෙනා නැවත වරක් කියන්නේ හරිම වාසනාවන්තයි. ඉතින් ඔබ සියලු දෙනාම නැවත වතාවක් සාදරයෙන් මේ ආයතන පිළිගන්නවා. අපි මේකේ ඉන්න අය හැටියට අපේ ගුරුතුමාගේ ගෝලියෝ විදියට. ඉතින් සාර්ථකව අධ්‍යයන කටයුතු කරගෙන යන්න වාසනාව ලැබේවා, ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම අපේ ගුරුතුමාටත් මේ කණ්ඩායම සාර්ථකව පවත්වාගෙන යාමටත් ඔබට මේ සියලු දැනුම් සම්භාරයන් ලබා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. අපේ රත්තරන් ගුරුතුමාට සසර ඥානයන්, ප්‍රඥා පාරමිතාව පිරීම සඳහා මේ ඥානයන් හේතු වාසනා වේවා. සුවපත් වේවා. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. මම ප්‍රියන්ති පෙරුවන් සරණයි සර්. පෙරුවන් සරණයි සර්. මට විනාඩියක් දෙන්න පුළුවන්ද? හරි. හරි.
සර් මම මේ ආයතනයට සම්බන්ධ වුණේ මම සර්ට මුලින්ම බොහොම පින් සිද්ධ වෙනවා මොකද මම ගෙවීමක් කරන්නේ සර් මට ඒ දැනුම දුන්නා මං කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම අද මං හරි මේ මට තේරුම් ගන්න අමාරු තැන් ගොඩාක් තියෙනවා. ගොඩක් සර් මගෙන් මුදල් ගාය කරන්නේ නැහැ මට දෙන්න දැනුම. ඇත්තටම මට ගොඩාක් වටිනවා මම මේ ආයතනයේ ඉස්සරහට එන ඒ අලුතින් බැඳිච්ච අයට කියන්නේ ඇත්තටම කියන්න බෑ මට වචන වලින් මේ වෙලාවේ මගේ ඇස් වලට කඳුළුත් එනවා ඇත්තටම මට මේ වෙලාව මං හරි සංවේදී ඒ හින්දා මේ ආපු හැමෝම මං ඉතාම සාදරයෙන් පිළිගන්නවා සර් වචනයෙන් කියන්න බැරි තරම් ගුණ යහපත් ගුරුවරයෙක් හැමෝටම මේ හැමෝම හරි වාසනාවන්තයි තෙරුවන් සරණයි සර් හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ප්‍රස්තාව ලබා දෙන්න. මේ ප්‍රියන්ති සේනානායක ඒක ඇත්තටම ගොඩක් දෙනෙක් කතා කළා සර්ගේ ගුණ වර්ණනා නෙමෙයි ඇත්තටම ඒවා ඇත්ත කවුරුත් හිතන්නේ නැත්තම් මේ ඇත්තටම සර් ලින්ක් එක දාලා කාටවත් එන්න කිව්වේ නෑ ඇත්තටම ලින්ක් එක දිහා බලලා අපිට නෑවිත් ඉන්න බෑ මම මැදක් හරියදී මේ සහභාගී වෙන්නේ ඒකට සමා වෙන්න ඕන මම මේ ලෙඩ අම්මත් එක්ක ඉන්න ගමන් තමයි නැත්තම් කවදාකවත් වීඩියෝ එක ඕෆ් කරගෙන මං ඉඳලා නෑ ක්ලාස් එක සර්ගේ මූණ දිහා බලාගෙනම තමයි අපි ඉගෙන ගත්තේ මේ මමත් ගොඩක් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙනවා ඒත් මේ වගේ ගුරුවරයෙක් නම් ඇත්තටම හම්බ වුණේ නෑ ඇත්තටම සස්මිතා ආයතනයේ එන කෙනෙක් ඉන්නවා නම් ඇත්තටම ආපහු කොහෙවත් යන්න ඕනෙත් නෑ ඒක මම බය නැතුව කියනවා මොකද අපි ගොඩාක් ශාස්ත්‍රීය වෙලා ඉගෙන ගත්තේ ඒත් මේ සස්මිතා ආයතනයේ යන පිළිවෙල ජීවිතේට කවුරුවත් අතරමං වෙන්නේ අපිට ගුණ ධර්ම ගොඩාක් දේවල් කියලා දීලා මේ බුද්ධ ආගම ඇත්තටම අර කියපු වේවා සේරම ඇත්ත මේ මගේ සහෝදර සහෝදරියෝ කතා කරපුවා සේරම ඇත්ත මේ අමුතුවෙන්ම ඒක මේ කියලා දෙන්න ඕනේ ඇත්තටම ගොඩාක් මේ කාලේ වටින නිසා ඇත්තටම වචන ස්වල්පයක් කතා නොකර නොහිටියොත් අපේ එක මේ ගුණමකුකමක් වෙනවා මේ වගේ උතුම් ගුරුවරයෙක්ව මේ අපි මේ වර්ණනා කරනවා නෙමෙයි මේ ඇත්තටම සර්ගේ ගතිගුණ ඉවසීම කාලය ඒ කියන්නේ කාලය මේ කාදාමන්නේත් නෑ ඒ අවශ්‍ය ඒ කාලය තුල හොඳ ගුණ මේ ධර්ම කියලා දෙනවා ඒ වගේම මේ අධ්‍යයන කටයුතු සේරම දැනුම් සම්භාරයක් අපිට ලබා දෙනවා ඒ පැය දෙක ඇතුළත ඊට පස්සේ අපි වෙනුවෙන් නිදිමාරපු අනන්ත අප්‍රමාණ නිදිමාරලා ඇති අහන ඕනම ප්‍රශ්නයකට උත්තර දෙනවා මේ ඇත්තටම 10 වෙනි කණ්ඩායම හරි වාසනාවන්තයි මේ හරි තැන තෝරගත්තයි කියලා තමයි මට කියන්න තියෙන්නේ මේ ආයි කොහෙවත් යන්න ඕනේ මෙතනින්ම ඔක්කොම අවසන් කරගෙන අන්තිම තැනටම යනකන් අපිව අතාරින්න නැතුව තියාගන්නවා ඕන කරුණකට ඉන්නවා බය නැතුව ඉතින් ඉදිරියට යන්න පුළුවන් කියලා මම කියනවා මම ඇත්තටම ඉතින් කතා කර කර ඉන්න ඕනේ සර්ගේ ගුණවර්ණනා ටික ඔක්කොම ළමයි ටික කිව්වා මාත් අහගෙන හිටියේ ඇත්තටම ඒවා ඇත්ත ඉතින් මම සියලු දෙනාට සුබ පතනවා අලුතෙන් ආපු සහෝදර සහෝදරියන් ආදරෙන් පිළිගන්නවා සර්ටත් නිදුක් නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳයි තෙරුවන් සරණයි සර් අතුළු සියලු දෙනාටම මටත් පුංචි අසාවක් දෙන්න මම 9 වෙනි කණ්ඩායමේ විශාඛා අලුත්ගේ කියලා සමාජිකාවක් මට කියන්න තියෙන්නේ මම සියලු දෙනාම කියපු දේවල් අනුමත කරනවා ඒව සියලු දේ ඇත්ත ඒක මට අලුතින් එකතු කරන්න තියෙන මෙතනදී මේ කිසිම දෙයක් නොදැන ඇවිල්ලා මේ ජ්‍යොතිෂ විෂයට පුදුම විදියට ඇබ්බැහි කෙරෙව්වා මේ අපේ සස්මිත ගුරුතුමා. ඉතින් ඒක තවත් මේ ඇබ්බැහියට හේතුව විදියට මම මේ අලුත් සමාජිකයින්ට කියන්නේ බලන්න ඒකට බොහොම කැපවීමෙන් කරනකොට මේක අදාළ කරගෙන බලන්න තමන්ගේ මේ ජන්ම පත්‍රයට ඒ තුලින් කොච්චරනම් ලස්සනට මේ ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය ගැන මෙතුමා අපිට තහවුරු කරනවද කියන එක තමයි මට නම් කියන්න තියෙන්නේ. ඉතින් ඒක ඇවිල්ලා රැඳිලා ඉඳලම බලන්න. මේ සියලුම අපේ අනිත් මේ සහෝදර සහෝදරිය කියපු ඒවා 100%ක්ම ඇත්ත. ඒක අපි තහවුරු කරනවා. ඉතින් මම කියන්නේ අර
මම කියපු කාරණාව ඔයගොල්ලෝ මේකේ රැඳිලා ඉඳලම තේරුම් ගන්න කියන එක තමයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාගේම කටයුතු සාර්ථක වේවා. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔව් මම ඇති නේද කියන්නේ නැද්ද? ඔව් කියන්නේ. සරණයි සර් තුවන් සමරවික්‍රම කතා කරන්නේ. ඔව් සර් මම කියන්නේ. හිතන්නේ සර් ඇත්තටම මම මේ පන්තියට බැඳුනේ ක්ලාස් 2 3ක් ගිහිල්ලා මම ගුරුවරුන්ගේ වැරදි කියනවා නෙවෙයි සර්. ඇත්තටම මම එනකොට මට ග්‍රහය ටිකවත් බෑ. අර සර්ගේ පැහැදිලි කිරීම අපිට ඒක නැතුව හරි අපිට ඔළුවට යන්නේ නැති වුණාම සර් නොයෙක් ක්‍රම භාවිතා කරනවා. අපිට ඒක ඔළුවට දාන්න උදාහරණයක් අර මේ හටපන්න ග්‍රහයන්ගේ ග්‍රහ දෘෂ්ටි මට ඒක අර කවියෙන් තාමත් මතක සර්. නැත්නම් ඇත්තටම මගේ වෙලාව මම දවස් 7ම වැඩ මගේ පෝස්ට් එකත් එක්ක සර් මම ඉතින් මම දවස් 7ම වැඩ. නමුත් මේ දවසට මම සර්ගේ දේශන දවසට මොනවත් දාගන්නේ සර් එළි වෙනකන් වැඩ කළාම ඊට පස්සේ දවසේ ගිහලා කොහොම හරි වැඩ ටික කරගන්නවා. මේ අර සර්ගේ දේශනාවලට තියෙන ආසාව හන්ද. කොහොම වුණත් මම පොඩි කාලේ ඉඳලා ආසයි මේ විෂය ඉගෙන ගන්න. නමුත් මං හැම තැනකටම ගියා සර්. මට ඒක මං හිතන්නේ අර සර් කේන්දරෙත් බලලා කිව්වා අපිට පොඩි පොඩි ගැටලු ඉතියි කියලා. ඉතින් එන නවකයන්ට කියනවා සර්ට කියලා කේන්දරේ බලාගෙන මේ වෘත්තිය පීඨනවද කියලා පොඩ්ඩක් බලාගන්න කියලා ඉවර වෙලා මං හිතන්නේ සර්ගේ අර ඒ විෂය අපිට ලබා දෙන කෙටි ක්‍රම මතක හිටින ක්‍රම සර් hina වෙලා අපිට දෙන ආදර්ශ මං හිතන්නේ අපි කාර්යාලයක් දානවා නම් හැසිරෙන්නේ කොහොමද? කියන්න ඕන දේවල් මොනවද? නොකියන්න ඕන දේවල් මොනවද? කොච්චර ගැටලුවක් තිබුණත් ඒක ඔහුගේ හදවතට දෙන්නේ කොහොමද? මානසික වෙන්න කියන ඒවා සහ මුදල් පස්සේ යන්න එපා. මේව කොහොමද කරන්න කියන තැන් වලට අපිට සර් දෙන උපදේශ මං හිතන්නේ මට වැඩිය අනික් කට්ටිය සියලුම දේවල් කිව්වා. මට කියන්න ඕනේ මං මේ කාර්මික ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය විදියට සර් දෙන පුහුණුව මේ කාර්මිකයන්ට වගේ දෙහිලා ඔළුවේ තැම්පත් කරන ශක්තිය තියෙන සර් කෙනෙක් ගාවට තමයි අපි කවුරුත් ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපේ හිතවත්ව තමයි අද ඉඳලා මේ සියලුම දෙනා අපි යන ගමන් මාර්ගය සාර්ථක කරගන්න සර්ගේ කරුණාව දයාව එක්ක අපි සමාජයේ බුදුදහමට අනුව කොහොමද හැසිරෙන්නේ ඊළඟ ආත්මවල කොහොමද අපි හැසිරෙන්න ඕනේ ඒවට අපි කළ යුතු දේවල් මොනවද පින් ගන්නේ කොහොමද අපිට ඒවා අපි නවත්තන්නේ කොහොමද යන උපදේශ මාලාවකට අපිට ලොකු ගමනක් යන්න පුළුවන්. මේව තමයි අපි ජීවිතේ ලබා ගන්න ඕන දැනුම. ඉතින් අපේ සස්මිත් සර්ට බුදු සරණයි සියලුම දෙනාට බුදු සරණයි. කීප දෙනෙක් ඇති මගෙන් පස්සේ මේ කතා කරන්න ඔවුන්ට අවස්ථාව දෙමු. සුබ දිනයක් සුබ අනාගතයක් කියලා සිද්ධ වෙනාට ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. හොඳයි. එහෙනම් අපි පන්තිය කරගෙන යමු නේද? හොඳයි. කමක් නැහැ. තව ඇති මම අවස්ථාව ගන්නම්. දැන් අපේ අලුත් අය ගොඩක් ආසාවෙන් ආදරෙන් බලන් ඉන්නේ. අලුතෙන් සම්බන්ධ වෙච්ච පන්තියේ අද දවසේ ගොඩක් කරුණු කියන්න තියෙනවා. ඉතින් සතුටට කාරණයක් තියෙනවා. තව දෙයක් ගුරුවරයෙක් වශයෙන් ආඩම්බර වෙන්න ඕන අවස්ථාවක්. මේ වචන ඇතුලේ ඔයාලට කියන්න ඕන දෙයක් තමයි ඔතන කතා කරපු එක හඬක් තිබුණා. අද මේ ශාස්ත්‍රය ගුරුවරයෙක් වශයෙන් උගන්වන හඬක්. මම නම කියන්නේ ඔයාලට ඔය කතා කරපු අය අතරේ මේ ශාස්ත්‍රය උගන්වන ගුරුවරයෙක් හෝ ගුරුවරියක් කියමුකෝ. එහෙම කෙනෙක් හිටියා. එතකොට මම නම කියන්නේ මොකද එන්ට ඉගෙන ගන්න එනකොට එයාගේ දැනුම නැහැ කියලා හිතනවානේ. මම කිව්ව දෙයක් තියෙනවානේ. මම මේ ශාස්ත්‍රය ඉගෙනගෙන ඉවර නෑ. මම ශිෂ්‍යෙක්. අන්න ඒ වගේ තමයි ගන්න ඕන තැනින් වටිනා දේ අපි හැමදාමත් ගන්නවා. මමත් තව ඉගෙන ගන්නවා.
මමත් ගුරුවරු ගාවට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ඒ වගේ ඉතින් ඔයාලටත් ගන්න දැනුම ගොඩක් තියෙනවා. මම දන්නවා විවිධ පන්ති වලට ගියපු අය ඉන්නවා, විවිධ පාඨමාලා අතරමඟ නතර වෙච්ච අය ඉන්නවා. ඒ හැමෝටම තමන්ගේ දැනුම හරියට නිවැරදිව ඉදිරියට ගෙනියන්න පුළුවන් අවශ්‍ය ශක්තිය දැනුම ලබා දෙන්න මට හැකියාව තියෙනවා කියන එක මම ඔයාලට කියනවා. ඒක ඔයාලට දැනෙන්නේ නැති. තවත් අවස්ථාව දුන්නොත් කතා කරන්න තව අය ඇති. ඉතින් මේ කියපු කාරණාවල తত্ত্বය බොහෝ දෙයක් ඔයාලට නොමිලේ මේ සිද්ධ කරන පළමු මාසයේ නැත්නම් මේ දින 4 තුල ඔයාලට දැනගන්න අවස්ථාව තියෙනවා. එතකොට මේ පාඨමාලාවට මේ පන්තියට වෙනත් ක්‍රම වලින් පාඨමාලා අවසන් කරපු අය ගොඩක් සම්බන්ධ වෙනවා. ඒක නිසා ඒ හැම දිනාටම කියන්නේ මම මේ පන්තියේ සාර්ථකව යන්න නම් මූලිකව ජ්‍යොතිෂය ඉගෙන ගන්න අයට යම් දැනුමක් තියෙන අයට ගැළපෙන විදියට පන්තිය කරන්නේ. හැබැයි ඔයාලා ළඟ යම් දැනුමක් තියෙනවා නම් ඒ දැනුම සුළු මොහොතකට පැත්තකින් තියලා මේ පන්තියට එන්න මුල ඉඳලා එක ආකාරයකට දැනුම ගන්න. ඊට පස්සේ අර තියෙන පැත්තකින් තියපු දැනුම අරගෙන සංසන්දනය කරලා බලලා ඔයාලට පරිණත බව හදාගන්න පුළුවන්. ඒක නිසා ඒ විදියට පන්තියට එන්න. එතකොට අපි මේ පන්තිය කරන්නේ දැනුම නැතිම අය සහ වර්තමානයේ මූලික පන්තිවලද නම් දැනුම තිබ්බේ නැහැ ගොඩාක් අයට. හැබැයි දැන් විවිධ පන්තිවලට ගිහිල්ලා කිව්වොත් අතරමං වෙලා එන අය ගොඩාක් වැඩි. එතකොට ඒ අයගේ මූලික දැනුම තියෙනවා. නමුත් මූලික දැනුම නැති අයත් ඉන්නවා. ඒක නිසා දැන් අපි පන්ති කරන්නේ මූලික දැනුම තියෙන අයට සහ සාමාන්‍ය දැනුමක් තියෙන අයට ගැළපෙන විදියට තමයි අපි කරන්නේ. ඒ කියන්නේ මේ නොමිලේ මාසෙන් පස්සේ දෙවෙනි මාසේ සති දෙකක් මූලික පාඩම් කරනවා. ඊළඟ සති දෙකේ පලාපල කතනයට අවශ්‍ය දැනුම අපි ලබලා දෙනවා. ඒ විදිහට මූලික දැනුම අවසාන වෙන තුරු මාසෙට ඒ දින යොදාගෙන අපි පලාපල කතන සහ මූලික පාඩම් දෙන්නේ හැම දිනාටම පන්තිය එක හා සමානව ඉගෙන ගන්න අවස්ථාව ලැබෙන නිසා. එතකොට මේ පලාපල කතන පාඩම් සිද්ධ කරන්නේ කිසිම දැනුමක් නැති අයටත් අවබෝධ වෙන විදියට. එතකොට මේ දේශන ලබා දෙන පන්තියක් නෙවෙයි. මම කියන අංක එක තමයි ඉගෙන ගන්න කරුණු පන්තිය තුලදීම හෝ බාහිරව හෝ කේන්දර බලන්න ඉගෙන ගන්න. කේන්දර 10ක් 20ක් හරි ළඟ තියාගෙන ඉගෙන ගන්න දේවල් ඒවට ආදේශ කරලා උගන්නන දේවල් ඒ වගේ තියෙනවද පෙන්නනවද මේ කියන්නේ ඇත්තද බොරුද ඒවා අපිට උකහා ගන්න පුළුවන්ද මේ කියන දේවල් සිද්ධ වෙලා තියෙනවද ඊට ප්‍රායෝගිකව සිදු කරන ගමන් තමයි මේ පන්ති ඉගෙන ගන්න ඕනේ. එහෙම ගියොත් ඉතා ඉක්මනින් සාර්ථක ගමන යන්න පුළුවන්. එතකොට ඒ විදිහට ගැටලුවක් ඇති නොවන විදිහට කරන්නේ ඕනම ගැටලුවක් පන්තිය අතරතුර දාන්න පුළුවන්. මයික් එක ඔෆ් කරන්නේ කිසිම වෙලාවක ඕනම ගැටලුවකට උත්තර දෙන්න මට හැකියාව මේ වෙනකොට ලැබිලා තියෙනවා. තාම මට මතක නෑ එහෙම බැරි වෙච්ච එකක් තිබුණා කියලා. ඒ කියන්නේ මගේ ලොකුකම නෙමෙයි. මම උගන්වන විෂය කරුණු තුල මට ඒ හැකියාව තියෙනවා. එතකොට අපි විශේෂ ක්‍රමවේද වලට තමයි යන්නේ. කිසිම පොතක් අවශ්‍ය නැහැ. කිසිඳු ලියවෙච්ච අත්පොත් හෝ කිසිම පොතක් මේ පන්තිය අවසන් වෙන තුරාවට අවශ්‍ය නැහැ. මම ඒවා ගන්නත් එපා කියලා තමයි කියන්නේ. පොත් පරිහරණය කරන්න පොත් කියවන්න අවශ්‍ය කාල සීමාවක් තියෙනවා. ඒ කාල සීමාවට වෙනකන් දැනුම දීලා ඊට පස්සේ මම කියනවා ඔන්න දැන් කැමති නම් පොත් බලන්න කියලා. මොකද ඒකට හේතු තියෙනවා. මම ඒවා ඉදිරියේදී පැහැදිලි කරන්නම්. සියල්ල මෙතන අද පැහැදිලි කරන්න අමාරු නිසා. එතකොට අපි උගන්වන පොත බලලවත් වෙන පොතක් බලලවත් පලාපල කියන්න නෙවෙයි. අපි දෙන සටහන බලලවත් පලාපල කියන්න නෙවෙයි. කේන්දරයේ බලලා තමා විසින් පලාපලයේ ගොඩනගා ගැනීමට අවශ්‍ය දැනුම ශක්තිය සහ ඒ කෝණය තමයි අපි උගන්වන්නේ. එතකොට තමන්ටම පලාපලයක් ගොනු කරගන්න තමයි උගන්වන්නේ. එතකොට ඊට පස්සේ ඕනනම් පොත්වල කරුණු අරගෙන දැනුම වර්ධනය කරගත්තට කමක් නැහැ. එතකොට පන්තිය උගන්වන වෙලාවකම ඕනනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හැබැයි පාඩමට අදාළ ප්‍රශ්න විතරයි. මොකද මෙතන දැනුම අඩු අයත් ඉන්නවා,
යම් දැනුමක් තියන අයත් ඉන්නවා. එතකොට දැනුම අඩුම කෙනාට ගැටලුවක් වෙන්න පුළුවන්. අර දැනුම තියෙන කෙනා උගන්වන කරුණු වලට එහා ගියපු කාරණාවක් සම්බන්ධ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ කාලේ අනිත් අයට අපහසුතාවයක් වෙනවා. ඒ වගේම අනිත් අයට ඒක නොතේරෙනවා. ඒක නිසා හැමෝටම වැදගත් නම් මං එවෙලෙම උත්තර දෙනවා. එහෙම නැත්නම් ඒ අහන ප්‍රශ්නට අදාළ කාරණිය ඉදිරි පාඩමක තියෙනවා නම් මම ඒක වෙලෙම කියනවා මේක ඉස්සරහ පාඩමක අපි උගන්වනවා. ඒක නිසා එතනදී පැහැදිලි කරන්නම් කියලා. එහෙම නැත්නම් පෞද්ගලිකව මම ඒක යාට පැහැදිලි කරනවා. එතකොට අමතර වෙනත් ප්‍රශ්න අහන්න පන්තිය අවසානයේ අවස්ථාව හැමෝටම දෙනවා. හැමෝටම අවස්ථාව දෙනවා අමතර ප්‍රශ්න සඳහා පාඩමට අදාළ නොවන ප්‍රශ්න. එතකොට ඒ අවස්ථාවක් දෙනවා. හැබැයි ප්‍රශ්න තියාගෙන කිසිම කෙනෙක් අර මිස් කිව්වා වගේ කිසිම කෙනෙක් ප්‍රශ්න තියාගෙන පන්තියෙන් යන්න එපා. අනිත් දේ තමයි Tamanට ප්‍රශ්නයක් තියෙනවා නම් පන්තියේ ගොඩක් අය ඉන්න නිසා කවුරු හරි මේ ප්‍රශ්නේ අහයි කියලා නිහඬව ඉන්න එපා. මොකද තව කෙනෙක් ප්‍රශ්නේ අහනකම් ඉන්නත් එපා. මම අහන ප්‍රශ්නේ මෝඩ ප්‍රශ්නයක් මේක අදාළ නැද්ද දන්නේ එහෙම කියලා ඉන්නත් එපා. මොකද මේක අපි දැනගෙන ආපු ගමන නෙවෙයි. ඒක නිසා හැමෝම ඇවිල්ලා ඉන්නේ ඉගෙන ගන්න. එතකොට මේ පන්තියේ ඇති අර මම කියපු විදිහට පිළිගත් ආයතනවල නිලධාරී පිළිගත් තනතුරු දරන අය ડોක්ටර්ස්ලා ලෝයර්ස්ලා ටීචර්ස්ලා විදුහල්පතිවරු එතකොට ඒ වගේ අය ඇති. හැබැයි පන්තියේදී අපි ඔක්කොම එකම සහෝදර කැලම්. දැන් අර අදහස් දක්වන්න ආපු කවුරුත් මුලදී අඳුරගෙන ආපු අය නෙවෙයි. 9 වෙනි කණ්ඩායමට සම්බන්ධ වුණාට පස්සේ තමයි මේ සහෝදරත්වයන් ගොඩනගා ගත්තේ. එතකොට එවන් වූ පිරිසක් එකතු වෙනවා මේ පන්තිය තුල. පන්තිය තුල විනය ගැන මම හොඳටම බලාපොරොත්තු වෙනවා. නීතිමාලාවක් තියෙනවා පන්තිය සාර්ථක කරගන්න සහ භාවිතා කරගන්න. ආයතනයේ ආරක්ෂාව, දැනුමේ ආරක්ෂාව තා ඔයාලගේ ආරක්ෂාව ගැන අපි වග බලා ගන්න ඕන. ඒක නිසා පන්තියේ කරන අතරතුර මම දැනුවත් කරනවා ඒ කරුණු ඊට එහා වෙනත් නීති නෑ. මගේ පන්තියට එන කිසිම ළමයෙක් වෙනත් පන්තියකට යන්න එපා කියලා නීති නෑ. යන්න එපා කියලා නීති නෑ. ඕන ගුරුවරයෙක් ගාවට ගියාට ප්‍රශ්නයක් නෑ. හැබැයි දැනුම පටලවා ගන්න එපා. මොකද මේ ශාස්ත්‍රය එකම ගුරුවරයෙක් යටතේ එකම ක්‍රමවේදයක් හරහා ඉගෙනගෙන අවසන් කරලා තමයි එතනින් එහාට නැවත ගුරුවරයෙක් ළඟට හෝ තවත් ක්‍රමවේදයකට යන්න අවස්ථාව තියෙන්නේ. නැත්නම් ඉගෙන ගන්න ඕන. එහෙම නැති වුණොත් මේක පැටලෙන්න පුළුවන්. ඉගෙන ගත්තේ එහෙමයි අපේ සර්ගෙන් සියලු අවුරුදු 2ක පාඨමාලාව අවසන් කරලා තමයි ඊළඟ ගුරුවරයෙක් ළඟට මම ගියේ. එතකොට එහෙම ගුරුවරු ගාවට ගියා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ දැනුම හොයාගෙන. හැබැයි මේ පන්තියේ උගන්වන කරුණු වෙනස් වෙන්න පුළුවන්. මේ විෂය කියලා කියන්නේ අපි දන්නවා බුදුදහම අපිට දායාද කරන්නේ අපේ බුදුන් වහන්සේ විසින්. එකම ශාස්ත්‍රඥ වහන්සේ උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දහම විතරයි සියලු තැන්හිදී රැඳිලා තියෙන්නේ, පොත්වල ලියවිලා තියෙන්නේ. හැබැයි ජ්‍යොතිෂය විෂය මේ වේද ශාස්ත්‍ර එකම පුද්ගලයෙක් විසින් දේශනා කරපුවවත් නිර්මාණය කරපුවවත් නෙවෙයි. ඒක නිසා මේ ශාස්ත්‍ර තුල සහ ගුරුකුල අනුව විවිධ ක්‍රමවේද වෙනස්කම් බොහොමයක් තියෙනවා. ඒක නිසා නම් එක ගුරුකුලයක එක ගුරුවරයෙක්ගේ ක්‍රමවේදයක් යටතේ නිවැරදිව ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න අතරතුර Tamanට අවබෝධ වෙනවා මේ ක්‍රමය හරිද, Tamanට අවබෝධ වෙනවද කියලා. එතකොට එහෙනම් අපි මේ පන්තිය පැවැත්වෙන ආකාරය ගැන මම පැහැදිලි කරන්නම්. අපි සහතිකයක් දීලා මම ඉස්සෙල්ලා කිව්වා සහතිකයක් දීලා පාඨමාලාවක් අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් පාඨමාලාව අවසන් වෙනකොට බිහි කරන්න තමයි අපි බලන්නේ. ඔයාලා දකින්න නැති මම අර අපේ මහත්තයගේ කතාව අතර තුල ඔයාලට දකින්න සැලැස්සුව ඡායාරූප අපි කලින් අවුරුද්දේ පාඨමාලාව අවසන් කරපු මූලික පාඨමාලාව අවසන් කරපු අයට සහතික ප්‍රදානය කරපු අවස්ථාව රූගත කරපු අවස්ථා කීපයක්. ඔයාලා ඉගෙන ගන්නේ මූලික ඩිප්ලෝමා තත්වයේ පාඨමාලාවක්. මූලික ඩිප්ලෝමා තත්වයේ පාඨමාලාවක් තමයි මේ ඉගෙන ගන්න. එතකොට මට අභියෝග කරන්න පුළුවන් ඒ පාඨමාලාවට අදාළ දැනුම වෙනත් ගුරුවරයෙක්ගෙන් ලැබෙනවා නම් මට මම හැමදාම කියනවා
මගේ පන්තියේ ඊළඟ පාඨමාලාව උසස් එක නොමිලේ කරන්න මම අවස්ථාව දෙනවා. ඒ තරම් මට විශ්වාසයෙන් මම මේ පන්තිය කරන්නේ. එතකොට දෙයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක් පාඨමාලාව අවසන් වෙනකොට බිහි කරනවා. එතකොට මම ඒක අනිවාර්යෙන් කරනවා කියලා පොරොන්දු වෙන්නේ නැහැ. මම ඒක අනිවාර්යෙන් කරනවා කියලා පොරොන්දු වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා ඉගෙන ගන්න කෙනාගේ උනන්දුව, උවමනාව, උත්සාහය තිබිය යුතුමයි. මට එතෙන්ට යන්න පාර කියලා දෙන්න පුළුවන්. හැබැයි එතෙන්ට යන එක තමන්ගේ උත්සාහයෙන්, උනන්දුවෙන්, උවමනාවෙන් සිද්ධ කරන්න ඕනේ. එහෙනම් මේ විෂය තුල හැකියාව වර්ධනය වෙන්න නම් ප්‍රායෝගිකව කටයුතු කළ යුතුමයි. එහෙම නැතුව සතහන් පුරවගත්ත කියලාවත් කටපාඩම් කරලා කියලාවත් මේක කරන්න බෑ. මේ විෂය තුල කටපාඩම් කරලා දෙයක් කරන්න බෑ. අත්දැකීම තුල නිතර භාවිතය තුල තමාට හුරු වෙන හුරුවීම තුල තමයි සාර්ථකත්වය වැඩිපුර අත්විඳින්න පුළුවන්. පාඩම් කරන්න අවශ්‍ය අවස්ථා තියෙනවා, ශ්ලෝක කීපයක් තියෙනවා, මහා ගොඩක් නැහැ. එතකොට ඒ දේවල් හැරුණුකොට බොහොමයක් පාඩම් කරන්න නැහැ. භාවිතා කරලා තමයි හුරු වෙන්න ඕනේ. එතකොට අනිත් ආයතනයක ගත්තාම මූලික ඩිප්ලෝමා තත්ත්වයේ පාඨමාලාවක් තමයි අපි මේ ආරම්භ කරන්නේ. ඒක නිසා ලබා දෙන සහතිකයක් ලබා දෙනවා. ඒ සහතිකයත් හැකියාවට ගැළපෙන විදියට තමයි ලබා දෙන්නේ. එතකොට ලංකාවේ හොඳම ජ්‍යොතිෂය උගන්වන ගුරුවරයා මම කියලා නෙමෙයි මම කියන්නේ. හැබැයි මම දෙන දැනුම ගොඩාක් වටින දැනුමක්. එතකොට මට වඩා හොඳ දක්ෂ ගුරුවරු ඉන්නවා. ඉතින් මගේ ළඟට එන කිසිම කෙනෙක් කිසිම ගුරුවරයෙක්ගේ වැරද්දක් නම් කියන්න එපා. කිසිම වැරද්දක් අඩුපාඩුවක් නම් කියන්න එපා. ඔයාලා ඉගෙනගත්තු ගුරුවරු ඉන්නවා නම් මට කියන්න මේ ගුරුවරයා ගාව මම ඉගෙන ගත්තා කියලා. කිසිම පෞද්ගලික කාරණාවක් කිසිම හේතුවක් මත එළියට දෙන්නේ නැහැ. මොකද මම එහෙම කියන්නේ ඒ ගුරුවරයා කවුද කිව්වොත් මට ඒ ගුරුවරයාගේ රටාව ඉගෙන ගන්න දැනගන්න පුළුවන්. ඒ අනුව මම ඔයාලට දෙන්න ඕන දැනුම කොහොමද කියන එක මට දැනගන්න පුළුවන්. ඒක නිසා ලංකාවේ සීලම ගුරුවරු මම දන්නවා කියන්නේ. නමුත් බොහොමයක් අයගේ තත්ත්වය මම දන්නවා. ඒක නිසා කවුරු ගාවට ගිහින් ආවත් මට ඒ අයගේ ස්වභාවයට ඒ අය කොහොමද ඔයාලව ගෙනිහින් තියන්නේ එතනින් එකපාර කඩන්න නැතුව මට පුළුවන් ඒ හැකියාව වර්ධනය කරන්න අවස්ථාව දෙන්න. එතකොට තවත් කෙනෙක්ට වඩා උසස් කෙනෙක් වෙන්නවත් ප්‍රවීණ ආචාර්යවරයෙක් වෙන්නවත් මම උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මගෙන් ඉගෙන ගන්න අය මට වඩා ඉහළට යවන්න මට පුළුවන් හැමදේම කරනවා. එහෙම යනකම් මම බලාගෙන ඉන්නවා. ඒක තමයි මගේ තියෙන සැනසීම. ඒක තමයි මම ලබන සතුට. ඒක තමයි මම ලබන ධනය. ඒක තමයි මම ලබන ධනය. සුදුසු තැනට පාර කියනවා. අවශ්‍ය උපරිම සහයෝගය මම ලබලා දෙනවා. මගේ ජීවිතේ මම කැප වෙලා තියෙන්නේ මට මේ ආයතනයට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න ඔයාලා වෙනුවෙන්මයි. වෙන කිසිම රැකියාවක් මම කරන්නේ නැහැ. වෙන කිසිම ගුරුවරයෙක්ට මේ ශාස්ත්‍රය සඳහා මම අවස්ථාව දෙන්නෙත් නැහැ. ඔයාලට උගන්වන්න. ඉතින් ඒ විදිහට පන්තියේ උගන්වන හැම වෙලාවකම උගන්වන දේ ප්‍රායෝගිකව තමන්ගේ කේන්දරවලට හරි දාලා අර මිස් කෙනෙක් කිව්වා තමන්ගේ කේන්දරවලට හරි දාලා දන්න අයගේ කේන්දරවලට දාලා මේ ඉගෙන ගන්න දේ හරිද කියලා පරීක්ෂණ කරන ගමන් තමයි අපි ඉගෙන ගන්න. ඒක ප්‍රායෝගිකව ඇත්ත. ඔයාලට මේ දැන් ඔය ඉන්න ලිස්ට් එකේ අංක දාලා තියෙන ඔය 205 409 ඒ ඔක්කොම අපේ පන්තිවල රෙජිස්ටර් වෙලා ඉන්න ඉගෙන ගත්තු සහ ඉගෙන ගන්න අයගේ ලියාපදිංචි අංක තමයි තියෙන්නේ. එතකොට ඒ අය ළඟ තියාගෙන මම කියන්නේ ඒ අය ඉගෙන ගන්නෙත් මේ විදිහටම තමයි. එතකොට මේ ක්‍රමවේදයට අනුව මේ පාඨමාලාව අවුරුදු 2ක කාල සීමාවක් දක්වා මේ කියපු විෂය කරුණු ටික කේන්දර සෑදීම, කේන්දර බැලීම, මල්වර පලාපල, එතකොට නැකත් සෑදීම, විවාහ ගැලපීම, වාස්තු විද්‍යාව. මෙන්න මේ කියන දැනුම ලබා ගන්න අවුරුදු 2ක පමණ කාලයක් යනවා. මම හරියටම අවුරුදු 2ක් කියන්නේ ඊට කලින් වෙන්නත් පුළුවන්. ඊට වඩා මාසයක් දෙකක් වැඩි වෙන්නත් පුළුවන්. මොකද මට ඕනේ කාල සීමාවකට කොටු වෙන්න නෙවෙයි සතු දැනුම නිවැරදිව දෙයක් කරන්න පුළුවන් සීමාවකට ලබා දෙන්න තමයි ඕනේ. එතකොට උදාහරණයකට දැන් මට පුළුවන් මාස 6න් මේක ඉවර කරන්න. හැබැයි මම අවුරුදු 6ක් 7ක් ගුරුවරු 4-5 දෙනෙක් ගාවට ගිහිල්ලා ගත්තු දැනුම මාස 6ට පෙරලා දෙනවා කියන්නේ හිතන්න කොච්චර දැනුමක් එළියට ගිහිල්ලාද? කොච්චර දැනුමක් එතන අඩුද?
මේ ශාස්ත්‍රීය පරම්පරාවෙන් ඉගෙනගත්තු හෝ උගන්වන කිසිම ගුරුවරයෙක් අවුරුද්දකින් ඉගෙනගත්ත ගුරුවරුද අවුරුද්දකින් ඉගෙන ගත්තේ නැති ගුරුවරයෙක් කොහොමද අවුරුද්දකින් දැනුම දෙන්න බෑ. එතන තියෙනවා එනත් වූ යටි අරමුණ. ඒ නිසා මගේ එහෙම දෙයක් නැහැ. මම බොරු පොරොන්දු දෙන්නේ නැහැ. මට කියන දේ කියනවා. මොකද තේරුමක් අවබෝධයක් ඇතුව පන්තියට එන්න ඕනේ. ඒක නිසා. ඉතින් සිලබස් එක විතරක් දෙනවා නම් අපිට එච්චර ලොකු කාලයක් යන්නේ නැහැ. හැබැයි ඒ සිලබස් එක දුන්නා කියලා ප්‍රායෝගිකව කටයුතු කරන්න ගියපුවාම එන ගැටලු විසඳ ගන්න Tamanට නැවත පන්තියකට යන්න වෙනවාමයි. අර අපි කතා කරපු මහතුරුකව පන්ති 2-3කට ගියපු අය තමයි ඇවිල්ලා ඉන්නේ. පන්ති 2-3ක. ඒ ගිහිල්ලත් හරි දැනුමක් ආවේ නැත්තේ කෙටි කාලීනව ඉක්මනින් ඉගෙන ගන්න උත්සාහ කිරීම නිසා. ඉතින් ඒ අයට එක පන්තියක දැන් මගේ ගුරුතුමා අවුරුදු 2ක් උගන්වලා තමයි අපි එළියට දැම්මේ. එතකොට එවන් වූ තැනකට ගියොත් අනිවාර්යෙන් සාර්ථක ගමන යන්න පුළුවන්. ඉතින් මේ දේ ප්‍රායෝගික භාවිතා කරන්න කටයුතු කරන්න ගියාම ඇතිවෙන ගැටලු අවම වෙන විදියට අපි උගන්වන්නේ පන්තියේ පාඨමාලාව ඉවර වුණත් ප්‍රායෝගිකව කටයුතු කරනකොට කාර්යාල දාගෙන කටයුතු කරනකොට යම් ගැටලුවක් ආවොත් ඒ ගැටලුවට පිළිතුරු දෙන්න මම සැදී පැහැදී ඉන්නවා. දැනටත් එහෙමයි මගේ ඉවර වෙච්ච අය කාර්යාල දාගෙන කේන්දර බලනකොට සමහර යාලට ගැටලු වෙනවා. එයාලා ඒ එන සේවාදායකයාව එතන තියලා හිමින්සරේ පිටිපස්සට ගිහිල්ලා මට කෝල් එකක් දීලා අහනවා සර් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක කොහොමද? මම එතනම උත්තරේ දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ මගෙන් ඉගෙනගත්ත කෙනෙක් මම කරන සේවයක්. හදිසියෙම මොන හරි කරදරයක් වුණොත් මට ඒක කරගන්න බැරි වෙන්න පුළුවන්. තාම මෙහෙම වෙලා නැහැ. නමුත් මම මේ විදිහට අතරමං නොවන තැනට මම ඒ අයව ගෙනියනවා. එතකොට අපේ පන්තියේ සටහන් අතින් ලියා ගන්න ඕනේ. PDF දෙන්නේ නැහැ. ශාස්ත්‍රීය ක්‍රමවේදයට අනුව තමයි උගන්වන්නේ. සමහර දිනවල PDF දෙනවා සමහර අවස්ථාවල ඒවා දිගට නෙවෙයි. ඒ PDF එකක් දුන්නත් ඒක අතින් ලියා ගන්න ඕනේ. අතින් ලියාගෙන සටහන් පොත තමා විසින්ම හදා ගන්න ඕනේ. එතකොට අවශ්‍ය වෙලාවට බෝඩ් එක භාවිතා කරනවා. එතකොට අවශ්‍ය පහසුකම් ඒ විදියට දෙනවා. කාටවත් පන්තියේ දෙවෙනි තැන දෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට පළවෙනි තැන දීලා හැම කෙනෙක්ගම ගැටලුවට අවධානය දීලා කිසිම කෙනෙක් මඟ හරින්නේ නැතුව තමයි පන්තිය කරගෙන යන්නේ. එතකොට මේ පන්තිය හැම සිකුරාදාවකම රාත්‍රියේ 8:00ට තමයි මම ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට මත විමසුමක් අපි දානවා. වැඩිම කෙනෙක්ගේ කැමැත්ත පරිදි 8:00 හෝ 9. 8ට පටන් ගන්න නම් බැරි වෙයි. ගොඩක් වෙලාවට අපේ පන්ති 8ට පටන් ගන්න බෑ. කාර්ය ඉන්නේ රැකියාවල නිරත වෙන අය ඉන්නේ. ඒක නිසා 8ට පටන් ගන්න අමාරුයි. නමුත් මම 8:00 9 කියන අවස්ථා තුන දානවා. මේ අවස්ථා තුනෙන් වැඩිම කෙනෙක් කැමති වෙලාවට අපි පන්තිය ආරම්භ කරනවා. එතකොට යම් විදියකට මාසික පන්තියක් මොනවා හරි හේතුවක් මත කරගන්න බැරි වුණොත් අතපසු වුණොත් ඒ වෙනුවෙන් අමතර පන්තියක් ඉදිරි දිනක දානවා. ඉදිරි දිනක දාලා අපි මේ පන්තිය කවර් කරනවා. එතකොට ඒ විදියට පන්ති පැවැත්වෙන කාලය අපි දෙන්නේ දිනකට පැය 2ක් තමයි දෙන්නේ. හැබැයි 2ක් වුණාට ඊට වඩා කාලය යනවා. දැන් අර කතා කරපු මිස්ලකෝ පාන්දර 2 විතර එකක් ඒ සමහරට පටන් ගත්ත පන්ති. සමහර දවස්වල සමහර කරුණු කතා කරනකොට හරි රසවත්. නිදිමත නැහැ. හරිම ආසාවෙන් කරන්නේ. එතකොට ඔයාලා ඉගෙන ගන්න දේ හරියට ඔයාලට දැනෙනකොට ඒ තත්වයට යනවා. කාලය දැනෙන්නේ නැහැ. එතකොට කාලයකට සීමා වෙන්නේ නැහැ. පැය 2කට වඩා ඉන්න අපහසු දවස්වල අපිට ඒ අය දැනුවත් කිරීමක් කරන්න අපිට එතකොට ඒකට මොකක් හරි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම දැන් පන්තියේ ගාස්තු දැනුවත් කරනවා. ලංකාවේ දැනට අඩුම අය කිරීම සිද්ධ කරන ආයතනය දිනකට රුපියල් 450ක් තමයි අය කරන්නේ. දිනකට 450යි මාසෙකටයි අර එක මිස් කෙනෙක් කිව්වා මුදල් අය කරන්නේ නැහැ මං කියලා. ඒ අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව ආටහරි ගෙවීම් කරගන්න බෑ කියලා කියනවනම් ඒක සාධාරණ හේතු සහ ඒක ඔප්පු කරන්න මම පන්තියේ නොමිලේ උගන්වන්න ලෑස්තියි. මම ඒක කරනවා. මේක මුදලටම සීමා වෙච්ච එකක් නෙවෙයි. හැබැයි ශාස්ත්‍රීය කරුණක් නොමිලේ දෙන්න බෑ. නොමිලේ දෙන්න බැරි
කාරණාවක් තියෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක නිසා ඒ නොමිලේ ඉගෙන ගන්න කෙනාටත් අවශ්‍ය කටයුතු මම යාට කියලා දීලා ඒ විදිහට කරගන්න අවස්ථාව කණ්ඩායම අවසාන වෙනතුරු පාඩ වෙනස් වෙන්නේ නැහැ. කණ්ඩායම අවසාන වෙනතුරුම මේ ගාන කිසිම හේතුවක් මත වෙනස් වෙන්නේ නැහැ. එතකොට මම අවුරුදු 15කට කලිනොත් මීට වඩා ගාණක් ගෙවලා තමයි ඉගෙන ගත්තේ. මීට වඩා ගාණක් දවසකට ගෙවලා තමයි මම ඉගෙන ගත්තේ. එතකොට ආයතනයේ පවත්වා ගන්න තමයි මම මේ මුදල ගන්න, වෙන රැකියාවක් කරන්නේ මේ දැනට පන්ති ගොඩක් තියෙන නිසා මේක ඇතුළේ සිද්ධ වෙනවා. ඒ කාර්යය සිද්ධ වෙනකොට ඒකට සාධාරණ සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ පන්තිවලම ඉගෙනගත්තු ආදරණීය මහත්වරු මට සැදී පැහැදී ඉන්නවා උදව් උපදව් කරන්න. නමුත් මම ඒ අය වෙනුවෙන් ඒ දේවල් කරන්න ඕනේ. වෙබ්සයිට් එකක් මට පරිත්‍යාග කරලා තියෙනවා. එතකොට අපි කරන සියලුම දේශන ඒ වෙබ් අඩවියේ පළ වෙනවා. එතකොට ඒ කටයුතු කරන්න වෙනම කෙනෙක්. එතකොට මගේ ලිපි ලේඛන ගිණුම් ඒ දේවල් කරන්න වෙනම 20 කෙනෙක් ඉන්නවා. එතකොට ඒ වගේ කිහිප දෙනෙක් සම්බන්ධ කරගෙන තමයි මේ දේ කරන්නේ. එතකොට ඒ නිසා මට මුදලක් අය නොකර මේක කරන්න අමාරුයි. එතකොට ආයතනය පවත්වා ගන්න අමාරුයි. ඩේටා ගාස්තු, විදුලි බිල් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් රුපියල් 1,00,000කට වඩා මුදලක් මාසිකව මට දැන් ලැබෙනවා. ඒ නිසා අපේ අලුත් රජයෙන් මගෙන් මුදලක් ගන්නක් තීරණය කරලා තියෙනවා. ඒක නිසා දැන් මම ඒවත් ගෙවන්න එපේ. දැන් මේ දවස්වල ඒකට අවශ්‍ය ලිපි ලේඛන සකසනවා. ඉතින් ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත් ඒකත් ගෙවන්න වෙනවා කියලා තීරණය කරලා තියෙනවා. ඉතින් මේ දෙන මුදල ඔයාලා දෙන මේ ගුරු පඬුර නිසා තමයි මම කාලා ඇඳලා ඉන්නේ. මම වත්තටයක් කනවා නම්, වතුර ටිකක් බොනවා නම්, ඇඳුමක් අඳිනවා නම් ඒ ඔයාලා දෙන ඒ මුදලින් ඒ මුදලට අසාධාරණයක් මම කරන්නේ නැහැ. සංසාරගතව මට අපාගතව දුක් විඳින්න වෙනවා. මට ඇඳුමක් පැළඳුමක් නැතුව, කන්න බොන්න නැතුව හාමතේ ජීවත් වෙන්න වෙනවා. මම ඒක හොඳ ආකාරවම දන්නවා. ඒක නිසා ඔය මුදලට අසාධාරණයක් මම කරන්නේ නැහැ. ඒ නිසා ඒ හැමෝටම බොහෝමත්ම පිං. මම හැමදාමත් ඒ ගුරු පඬුර බාරගන්නේ පුණ්‍යානුමෝදනාත්මකව තමයි. ඒ සංඥාවත් එක්ක තමයි මම ඒක බාරගන්නේ. ඉතින් ඒ දේ දැනගෙන මම කවදාවත් බොරු කරන්නේ නැහැ. එතකොට සමහර මාසවල සති 5ක් තියෙන මාස තියෙනවා. ඔයාලා කැමති නම් විතරක් සති 5 පන්ති කරනවා. එහෙම නැතුනොත් දින 4ක් තමයි තියෙන්නේ. එතකොට වීඩියෝ ලබා දීම ගැන සමහර අය අහලා තිබ්බා. වීඩියෝ විතරක් නම් ගන්නේ එහෙම අයට පන්තිය දෙන්නේ නැහැ. මොකද ඒවට සාධාරණ හේතු තියෙනවා. සාධාරණ හේතු තියෙනවා. ඔයාලට අවශ්‍ය වුණොත් දැනගන්න පුළුවන්. දැන් මේ නම් ලිස්ට් එකේ නමක් නැතිව ඉන්න අයත් ඉන්නවා. ඇයි එහෙම වෙන්නේ? මේ ආයතනය ගැන ගොඩක් දේවල් මම ඉස්සරහට ඔයාලට කියන්නම්. ඒවා කියනවා විතරක් නෙමෙයි සාක්ෂි එක්ක ඔප්පු කරනවා. ගොඩක් ගුරුවරු මගේ දේශන වෙනත් සිසුන් දාලා ලබාගත්තු අය ඉන්නවා. දැනටත් ලබා ගන්න අය ඉන්නවා. එතකොට ඒ අයගෙන් අපි පරිස්සම් වෙන්නත් ඕනේ. ඒක නිසා යම් ක්‍රමවේදයකට තමයි මේක යන්නේ. එතකොට වීඩියෝ ලබා දීමක් කරනවා. හැම දවසකම රෙකෝඩින් එක ගන්න පුළුවන්. හැබැයි රෙකෝඩින් එක ගන්නවා නම් අමතර රුපියල් 100ක් අය වෙනවා. දෛනික ගාස්තුව 450යි. රෙකෝඩින් එක ගන්නවා නම් අමතර 100යි. ඒකත් එක්ක 450 වෙනවා. එතකොට රෙකෝඩින් ගත්තට බෑ. අනිවාර්යෙන් පන්තියට සම්බන්ධ වෙලා ඉගෙන ගැනීම අනිවාර්යයි. එහෙම නැති වුණොත් රෙකෝඩින් වලින් ඉගෙන ගන්න කෙනා මග හැලෙනවාමයි. එයාට මේ ශාස්ත්‍රය පිළිටන්නෙත් නැහැ. මේ ශාස්ත්‍රයේ පරතරයට යන්නත් බෑ. එහෙම කෙනෙක් ගන්නවා නම් ගන්නේ වෙනත් අරමුණකට, දැනුම හොරකම් කිරීමේ අරමුණකට. වෙන කිසිම දෙයකට නෙවෙයි. වෙනත් තැනකින් ඉගෙනගත්තු කෙනෙක් දැනුම එකතු කරගන්න තමයි ගන්නෙ, ඉගෙන ගන්න නෙවෙයි. ඉගෙන ගැනීම වෙනයි, එකතු කර ගැනීම වෙනයි. ඒක නිසා
සාධාරණව උගන්වන්නේ කෙනෙක් බිහි කරන්න මේ ශාස්ත්‍රය තුලින් අපි අපේ දැයට අපේ රටට සේවයක් කරන්න වහ සේවය කරන්න ඕන කාල සීමාවක් ඒ තැනට කටයුතු කරන අයට මගේ ශක්තිය මම දෙනවා කිසිම තැනක කිසිම දෙයක් හංගන්නේ නැහැ මම මේ කියන්නේ ඇත්ත ඉගෙන ගන්න අය ළඟ තියාගෙන තමයි කියන්නේ එතකොට පන්ති ගාස්තු නොගෙව රුපියල් 100ක් දීලා වීඩියෝ එකක් ගන්න බෑ ඒක මතක් කරන්න ඕනේ ගන්න බෑ එතකොට දැන් මම මේ දේවල් කිව්වේ අර ගොඩක් වෙලා රැඳිලා හිටපු අයට දැන් ඉවත් වෙනවා නම් ඉවත් වෙන්න අවස්ථාව තියෙන නිසා. එතකොට හැම පන්තියකම ඒක දන්නවා මම අර කිව්වෙත් ඒකනේ. නන්නෝදා විවිධ විදිහට ඉන්නේ නිකන් නෙවෙයි. එතකොට ඒවා අපි දන්නවා. එතකොට වීඩියෝ එක ලබා දෙන YouTube විදිහට දෙන්නේ YouTube එකට අප්ලෝඩ් කරලා දෙන්නේ විශේෂ ක්‍රමවේදයකට දෙන්නේ. ඒක වෙනත් කෙනෙක්ට ෂෙයා කරාට බලන්න බෑ. වෙන කෙනෙක්ට ෂෙයා කරාට බලන්න බෑ. එතකොට කමෙන්ට් විතරයි බලන්න හැකියාව තියෙන්නේ ඒ ක්‍රමවේදය මම දෙවෙනි මාසේ ඉඳලා ඔයාලට කියලා දෙනවා දිනපතා වීඩියෝ ගන්නෙ නැත්නම් කමෙන්ට් පන්තියට සම්බන්ධ වෙන්න යම් දවසක බැරි වුණා නම් එයාට පුළුවන් මේ වීඩියෝ එක ගන්න ඒකට අය කරන මුදල ඊළඟ මාසේ මුදලත් එක්ක බැර කරන්න පුළුවන්කම තියෙනවා එතකොට ගෙවීම් කරන්න පුළුවන් මාසිකව ගෙවන අයට මාසිකව ගෙවන්න පුළුවන් දෛනිකව ගෙවීම් කරනවා නම් දෛනිකව ගෙවීම් කරන්නත් අවස්ථාව තියෙනවා. දෛනිකව ගෙවීම් කරන්නත් අවස්ථාව තියෙනවා. අපේ දෛනිකව ගෙවීම් කරන අය නම් නැහැ කවුරුත්. එහෙම අවශ්‍ය නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි දෙවෙනි මාසේ කියන්නේ මුදල් අය කරන පළවෙනි මාසේ කියන්නේ ඊළඟ මාසේ පන්තියට සම්බන්ධ වෙන සියලුම දෙනා පළවෙනි මාසේ මුදල අනිවාර්යෙන් මාසෙට මුලින් ඒ මාසික පන්ති ගාස්තුව ගෙවීම අනිවාර්ය වෙනවා අපිට මේ පන්තිය සැලසුම් කරගන්න අවශ්‍ය නිසා එතකොට පළමු මාසික ගාස්තුව ගෙවලා රිසිට් එක WhatsApp කරා අපිට එව්වහම අපි අයදුම් පත්‍රයක් දෙනවා ඒ අයදුම් පත්‍රය සම්පූර්ණ කරලා එව්වහම අපි අලුතෙන් 10 වෙනි කණ්ඩායමට අදාළ ස්ථීර කණ්ඩායමට අපි ඇතුළත් කරනවා එතකොට සමූහයේ අපි විනීතව හැසිරෙන්න ඕනේ විවිධ තරාතිරම් වල ඉන්නවා ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඉන්නවා ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා හැම දිනාටම ආදර්ශමත් විදියට තමයි අපි හැසිරෙන්න ඕනේ. එතකොට මාසික ගාස්තු ගෙවන අයට මාසෙට මුලින් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් මාසෙ ඇතුළත ගෙවීම කරන්න පුළුවන්. පළවෙනි මාසෙ විතරයි මුලින් ගෙවන්න ඕනේ. ඊට පස්සේ මාසෙ ඇතුළත කවදා ගෙවුවත් ප්‍රශ්නයක් නෑ මාසෙ ඉවර වෙන්න කලින්. එතකොට හදිසි අපහසුතාව ඇති වෙලා තියෙනවා නම් ගෙවීම කරන්න අපාරු තත්ත්ව තියෙනවා නම් මට දැනුවත් කරලා ඒ අවස්ථාව ලබා ගන්න පුළුවන් මාසයක් දෙකක් තුනක් හරේ ඒ ගැටලුවට උත්තරයක් ගන්න පුළුවන් ගෙවීම ප්‍රමාද වෙනකොට අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕනේ එහෙම දැනුවත් කරපුවාම අවස්ථා ගන්න පුළුවන් එතකොට එහෙම අවස්ථා ගත්තා රෙකෝඩින් ගන්නවා නම් අනිවාර්යෙන් පසුගිය මාසේ ගාස්තු සම්පූර්ණ වෙන්න ඕනේ මුදල් ප්‍රමාද වුණත් පන්තියට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න අවස්ථාව දෙනවා රෙකෝඩින් ගන්නවා නම් පසුගිය මාසේ අනිවාර්යෙන් ගාස්තු සම්පූර්ණ වෙන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි අපි ගෙවීම් කරනකොට මුල ඉඳලම ගෙවීම් ටික සටහන් කරලා තියාගන්න ඕනේ. ගෙවීම් කරපු දින, පන්ති තිබුණු දින ගණන, ගත්තු වීඩියෝ, ඒ දේවල් මුල ඉඳලා වාර්තාවක් හදාගන්න ඕනේ. ඒක අමතක කරන්න එපා. එතකොට නොමිලේ මාසේ මේ මාසේ සති දෙකක් ඊළඟ සතිය හෝ ඊළඟ සතිය ගියාට පස්සේ අපි ගිණුම් අංක ලබා දෙනවා. ඒ ගිණුම් වලට පළවෙනි මාසේ ගාස්තුව යොමු කරලා පන්තියට ලියාපදිංචි වෙන්න පුළුවන්. එතකොට සහතික ලබා ගන්න අය බලාපොරොත්තු වෙන පළවෙනි මාස දෙක ඇතුළත සහතික ගන්න අය විතරක් රුපියල් 600ක ලියාපදිංචි ගාස්තුවක් ගෙවන්න ඕනේ. සහතික ගන්න අය විතරක්. එතකොට සහතික ලබා දීම උත්සාහයෙන් කරනවද නැද්ද කියන එක අපි දැම්ම තියන්නේ. ඒ ගැන ඒ අදාළ කාලවකවානුවේදී තමයි තීරණය කරන්නේ. එතකොට මේ විදියට කරනවා. ඊළඟ මතක් කිරීම තමයි මේ ශාස්ත්‍රය හැම කෙනාටම පිළිටන්නේ නැහැ. හැමෝටම පිළිටන්නේ නැහැ. අර අපේ මහත්තයෙක් මතක් කරා වගේ පන්තියට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන අයගේ කේන්දර පරීක්ෂා කරලා බලලා මේ ශාස්ත්‍රයේ ඉගෙන තියෙනවද? එහෙම නැත්නම් ඒකට යම් බාධාමය තත්වයක් තියෙනවද? එවන් තත්ත්ව නම් ඒ දේවල් ගැන පැහැදිලි කරලා
තමන් කැමති නම් විතරක් තමයි පන්තියට බඳවා ගන්න. එතකොට ඒ පරීක්ෂාව සඳහා රුපියල් 500ක මුදලක් මං ගන්නවා. 500ක මුදලක්. හැබැයි ඒ රුපියල් 500 පළවෙනි මාසේ ගාස්තුවෙන් අඩු කරනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ පළවෙනි මාසේ රුපියල් 2000යි ගාස්තුව කියලා. ඔයාලා රුපියල් 500ක් දීලා මේක ඉගෙන ගන්න පුළුවන්ද බැරිද කියන පරීක්ෂණය සිද්ධ කරාට පළවෙනි මාසෙට ඊට පස්සේ ඔයාලා 1500යි ගෙවන්න ඕනේ. පළවෙනි මාසේ ගාස්තුවෙන් ඒ 500 අඩු කරනවා. ඒක අමතර ගාස්තුවක් නෙවෙයි. මොකද සමහර අය නිකන් කේන්දර බලා ගන්න හදනවා, ලොකු කාලයක් ඒකට බැය වෙනවා. ඒක නිසා ඒක නිකන් කරන්නේ පන්තියට එන අයට දෙන අවස්ථාවක් තමයි ඒක. මුලින් 500ක් දීලා ඒක බලා ගන්න පුළුවන්. පළවෙනි මාසේ පන්තියට සම්බන්ධ වෙනකොට ඒ ගාස්තුවෙන් ඒක අඩු කරනවා. එතකොට ඒ විදිහට අපිට පොතක් විදිහට අපිට අවශ්‍ය වෙන්නේ එකම එක ලිතක් විතරයි. ඒ ලිත අපිට මුලින්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ලිත ඔයාලා ගන්න ඕනේ ලංකා පංචාංග ලිත. එතකොට තව මතක් කරන්න කරුණු තියෙනවා ගොඩාක්. කිසිම හේතුවක් මත කිසිම කෙනෙක්ගේ පෞද්ගලික කේන්දර මම බලන්නේ නැහැ. එහෙම අහන්නත් එපා. පළවෙනි දවසේම කියන්නේ කිසිම හේතුවක් මත බලන්නේ නැහැ. මොකද ඒ සඳහා මට වෙලාව කලාව නැහැ. වෙලාව නැහැ. ඒක නිසා මේ අපේ පන්ති වල ඉන්න අය ඉන්නවා කේන්දර බලන්නේ. හැබැයි පන්තියේ උගන්වනකොට පලාපල කතනය සිද්ධ කරන අතරතුර පන්තිය තුලදී ඒ මොහොතේදී කාගේ හරි කේන්දරයක යම් ගැටලුවක් තියෙනවා නම් සියලු දෙනා ඉදිරියේ ඒ කියන්නේ ඒ මොහොතේ මම ඒ ග්‍රහ පිහිටීම් අනුව ඒ தත්වයන් විග්‍රහ කරනවා. ඒක කරනවා. ඒතනදී අහන ප්‍රශ්නයකට ඒ தත්වයන් ගැන උපදෙස් නැත්නම් ඒ අවශ්‍ය පැහැදිලි කිරීම කරනවා. ඒ හැරෙනකොට පෞද්ගලිකව කේන්දර බලන්නේ නැහැ. ගොඩාක් තැන්වල ඒ ගැටලුව එනවා. සමහර අය අමනාප වෙනවා. සර් තමයි හොඳම සර්ට කියලා මේක බලව ගන්න ඕනේ. මේක මගේ දුවගේ ප්‍රශ්නයක්, මේක මගේ පුතාගේ ප්‍රශ්නයක්. ඒකයි මේ කියන්නේ කියලා. ඒ අය ඒ කියන්නේ එහෙම යොමු කරන කෙනා හිතන්නේ මං විතරයි මේ සර්ට දෙන්නේ කියලා. එහෙම නෑ. මට දවසකට 10ක් 15ක් ඒ විදියට එනවාමයි. මට ඒකට යොමු වුණොත් මම කාවද එළියට දාන්නේ? කිසි ඒ කියන්නේ එක්කෙනෙක් මගහරින්න බෑ. ඒ නිසා මං කාගේවත් ඒක බලන්නේ නෑ. ඒ නිසා පන්තියට එන්න එපා. මම අනිවාර්යෙන් පන්තියට එනවා. ඉතින් බලලා දෙන්න කියන අයත් මම එහෙම බලන්නේ ඒ කියන්නේ දාලා තියෙනවා ඒ ප්‍රෝඩ් මම එහෙම බලන්නේ. ඒ කරුණ මම මතක් කරන්න ඕනේ මුලින්ම. එතකොට ඒ විදිහට තමයි පන්තිය කරන්නේ. ඉතින් දැන් මූලිකව කරුණු ගොඩක් මම දැනුවත් කරලා තියෙනවා. අපි පන්තිය එන ජ්‍යොතිෂය ගැන හැඳින්වීම මම අද කරනවා කියලා කිව්වා. ඒ සඳහා අවස්ථාව ගන්න ඕනේ. ඒ නිසා එතෙන්ට යන්න කලින් අද සම්බන්ධ වෙලා ඉන්න අයට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තව මොනවා හරි දෙයක් දැනගන්න දෙයක් තියෙනවා නම් ඔයාලට ඒ සඳහා අවස්ථාව මම ලබලා දෙනවා. කාට හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා මේ වෙලාවේ අහන්න පුළුවන්. ඒකට මට දැනුම ඒ අවශ්‍ය දේ කියලා දෙන්න පුළුවන්. සලක කීයක් ගන්නද පන්තියට මාසෙට? දවසට 450යි අපේ මහත්තයා. රෙකෝඩින් ගන්නවා නම් අමතර 100යි. රෙකෝඩින් ගන්නවා නම් අමතර 100යි. රෙකෝඩින් ඔව් පෙරවන් සරණයි. පෙරවන් සරණයි. දැන් අර මේ ශාස්ත්‍රයේ පිළිහිටනවද කියලා බලන්න අර හන්දහන පරීක්ෂා කරන්න ඒක කොහොමද කරගන්න වෙන්නේ? කොහොමද ඒකට මුදල් දෙන්න වෙන්නේ? ඒකට මට පෞද්ගලිකව මෙසේජ් එකක් දාන්න. මම ඒ ගිණුම් අංකය දෙනවා. ඒකට රුපියල් 500ක් තැන්පත් කරලා කේන්දරේ කොපිය උපන් වේලාව, උපන් ස්ථානය, උපන් දිනය එක්කලා මට යොමු කරන්න. ඒක ඊළඟ පන්ති පටන් ගන්න සතියකට කලින් මම ඔයාලට පෞද්ගලිකව ඒ පණිවිඩය දෙනවා. ඒක සවිස්තරාත්මක පණිවිඩයක් නෙමෙයි. මේකේ පිළිහිටීම තියනවද නැද්ද? බාධා තත්වයක් තියනවද නැද්ද කියන එක මම දැනුවත් කරනවා. බාධා තත්වයක් තියෙනවා නම් ඒකට කරන්න ඕන මොකක්ද කියලාත් මම දැනුවත් කරනවා. හරිද? පැහැදිලිද අපේ මහත්තයා? ඔව් සර් පැහැදිලි. තා මොනවා හරි ගැටලු තියෙනවද?
කාට හරි ගැටලුවක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා අහන්න. හරිනේ. එහෙනම් අපි යමු. අ සර් පන්ති වලට ගාස්තු ඔව් එක පන්තියෙන් පන්තියට ගෙවන්න පුළුවන්ද මාසෙටම එක සැරේ ගෙවන්න ඕනද? නෑ මාසිකව කැමති නම් එහෙම ගෙවන්නත් පුළුවන්. දෛනිකව ගෙවන්නත් පුළුවන්. දිනපතා ගෙවන්නත් පුළුවන්. දිනපතා ගෙවනවා නම් පන්තියට කලින්, ඒ කියන්නේ පන්තිය පටන් ගන්න කලින් ඒක ගෙවන්න ඕනේ. කලින් දවසේ. ඒවට අදාළ ගිණුම් අංක සර් දෙනවා. ඒව දෙනවා. ඔව්. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. මාස කීයක් තියනවද පන්තිය දැනගන්න පුළුවන්ද? ඔව් අපේ මහත්තයා පරක් වෙලා වගේද සම්බන්ධ වුනේ? ඔව් චුට්ටක් මම පරක් තමයි ඉන්නේ. අපේ මහත්තයා සාමාන්‍යයෙන් අවුරුදු 2ක් වගේ කාලයක් තියෙනවා. මම ඒක පැහැදිලි කරලා තියෙන්නේ. මම මේකේ රෙකෝඩින් එකක් දානවා. ඔබතුමා ඒක නැවත අහන්න. එතකොට පැහැදිලිව අවබෝධ කරගන්න පුළුවන්. හරි සරණයි. හරි සරණයි. හරි නේද? ගැටලු නෑ නේද එතකොට? මම රෙකෝඩින් එක චුට්ටක් මෙතනින් නවත්තන්නම්. මූලික කරුණු පැහැදිලි කිරීම නැවත විමසීම් කළොත් ඒ අයට වෙනම දෙන්න පුළුවන් නිසා.